තෙරුවන් සරණයි හැමෝටම තෙරුවන් සරණයි. අපි අද මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලොවට සත්‍ය ධර්මය කියන සාකච්ඡා මාලාවේ හතරවෙනි කොටස. අපි මේ ධර්ම සාකච්ඡා මාලාව ඉක්මනට ඉවර කරලා මේ සත්‍ය ධර්මය කියන සාකච්ඡාව සම්පූර්ණ කරන්න ඕනේ ඉක්මනින්. ඒ හින්දායි මේ ළඟ ධර්ම සාකච්ඡා කීපයක් අපි කරන්නේ. එතකොට අපි අද ධර්ම සාකච්ඡාවේ මූලික හරය වෙන්නේ අපි මේ මෝහය අපි දන්නවා රාගයයි ද්වේෂයයි ගැන අපි ගොඩාක් දේවල් දන්නවා. හරි නමුත් අපි මෝහය ගැන අපේ දැනීම අඩුයි. හරි අපි ඒකින්ද අද සාකච්ඡාව තුල කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මෝහය කියන ස්වභාවය හඳුනා ගැනීමයි ඒහා සමග තියෙන සංඤී අසංඤී කියන ස්වභාවයන් දෙක ගැන විස්තරයක් එහෙම නැත්නම් ඒක හඳුනා ගැනීමක් තමයි අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි අපි ගිය සැරේ ලෝට සත්‍ය ධර්මය 3 සාකච්ඡාව තුළ අපි ඉදිරිපත් කරා බුදුහාමුදුරුවෝ මේ කිව්වා කිසිම කෙනෙකුට තර්ක කරලා වෙනස් කරන්න බැරි දෝෂයක් හොයන්න බැරි ධර්මතා 4ක් ගැන අපි කතා කරා. ඒ ධර්මතා 4න් පළවෙනි එක බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ස්වභාව ධර්මයේ තුල තියෙන්නේ නැත්නම් ස්වභාව ධර්මය හැදිලා තියෙන්නේ ස්වභාව ධර්මයේ තුල තියෙන සංඝටක වන්නේ සය ධාතුවයි කියලා. එතකොට සය ධාතුව කිව්වේ ආපෝ තේජෝ වායු පඨවි කියන 4 ධාතුවයි අවකාශය කියන ශක්තිමය අවස්ථාවයි විඥානඥායතනය කියන දත්තමය අවස්ථාවයි. ඒක තමයි විඥාන ධාතුව කිව්වේ. අවකාශ ධාතුවයි විඥාන ධාතුවයි. එතකොට මුල හතරට එකතු වුණාම ආපෝ තේජෝ වායු පඨවි ධාතු හතරට එකතු වුණාම ධාතු 6යි. දැන් ඔය ධාතු 6 මෙහෙමයි අපි මේ හැමදේම හොයනවනේ black and white අපි හොයනවනේ හරියටම බවුන්ඩරි එකක් ගහලා මෙතනින් මෙතෙන්ට යනකම් මේක ඊට පස්සේ මේක කියලා අපි හැමදේම මේ නිශ්චිතවම හොයන්න උත්සාහ කරනවා. මේ සය ධාතුව කියන එක එහෙම හොයන්න බෑ. මේ සය ධාතුවම තියෙන්නේ එකිනෙක තුල ඉම්ප්‍රෙග්නේට් වෙලා. මේ වචනේ තමයි වැදගත්. මේක එකක් තුල එකක් ගර්භිතයි. එහෙමත් නැත්නම් එකක් තුල එකක් එක ධාතුවක් තව ධාතුවක් තුල ඔය සය ධාතුවම තියෙන මේ විදිහට කාවැදිලා එක ධාතුවක් තව ධාතුවක් තුල කාවැදිලා තියෙන නැත්නම් ඔය හයම එකට එකිනෙක තුල කාවැදිලා තියෙන එකයි ඉම්ප්‍රෙග්නේට් කියලා කියන්නේ. මම ඔය ගර්භිත කියන වචනේ පාවිච්චි කරේත් එකක් තුල එකක් කාවැදිලා තියෙන අවස්ථාව පැහැදිලි කරන්න. ගර්භිතයි කියලා කියන්නේ ඉම්ප්‍රෙග්නේට් කියන එක. ඒ කියන්නේ මේ පදාර්ථමය ස්වභාවය තුල ශක්තිමය ස්වභාවයක් තියෙනවා දත්තමය ස්වභාවයක් තියෙනවා. ඔය තුනම එකට එකතු වෙලා සංකලනයක් හැටියට තමයි ඔය ස්වභාව ධර්මය තුල තියෙන්නේ. දැන් අපිට ගහකොළ හරකබාන පේනකොට අපි ඒව ඇවිල්ලා පදාර්ථමය ආපෝ තේජෝ වායු පඨවි විතරක් නෙමෙයි ඒක ඇතුලේ ශක්තියක් තියෙනවා දත්තක් තියෙනවා. අන්න ඒ විදිහට මේ ඔක්කොම එකට ඉම්ප්‍රෙග්නේට්ලා ගර්භිතයි. ඉම්ප්‍රෙග්නේට් වෙලා තියෙන එකෙන්ද මේක හොයන්න යන්න එපා. වෙනම black and white හොයන්න යන්න එපා. හරි. දැන් උදාහරණයක් අරගෙන ගත්තාම ශාක පත්‍රයක් ගත්තාම ශාක පත්‍රයේ තුල 90%කටත් වැඩි තියෙන්නේ අවකාශය. ඕකේ ආපෝ තේජෝ වායු පඨවි කියන ස්වභාවය අඩුයි 5-10ක් තමයි තියෙන්නේ. හරි අතට අහු වෙන ස්වභාවය. නමුත් අතට අහු වෙන ස්වභාවය ඇතුලේ තියෙන අවකාශය 90%ක්. 90%ක් තියෙනවා. පරමාණුවක් ඇතුලේ 90%ක් හිස්. 90%ක් හිස් කියන්නේ අවකාශය. ඕක තමයි මේ විද්‍යාව ගැන කතා කරනවා රදර්ෆර්ඩ් කරපු පරීක්ෂණයෙන් සනාථ කළේ ඒකයි. රදර්ෆර්ඩ් කරේ මොකද්ද? රදර්ෆර්ඩ් කරේ මේ මොනවද රත්තරන් වලින් හදපු තීරුවක්. එහෙම නැත්නම් තුනී ෆොයිල් එකක් අරගෙන රත්තරන් වලින් හදපු ඒකේ එක පැත්තකින් ඇරියා මේ කිරණ ජාලයක් මේ ගෝල්ඩ් ෆොයිල් එක හරහා නැත්නම් රත්තරන් පත්තිරු හරහා මේ ඇරියාම මේ අනිත් පැත්තෙන් එයා කලෙක්ට් කරා ඒ අරින කිරණ වලින් 90%කටත් වැඩිය එයා එකතු කරා.
ඒකතු කරා කියලා කියන්නේ මේක ගිහිල්ලා තියෙන්නේ හිස් අවකාශයක් කරා. ඒකයි ඒව එකතු කරන්න පුළුවන් ඕනේ. හිස් අවකාශයක් නැතුව ඝන අවකාශයක් තිබ්බනම් ඒ කිරණ හැප්පිලා හැරෙනවා. හැරිලා යන්නේ. ආපහු එනවා. ආපහු රිෆ්ලෙක්ට් වෙනවා. එහෙම රිෆ්ලෙක්ට් නොවි මේක පත්‍රය හරහා යන්න හේතුව මේ පත්‍රය හැදිලා තියෙන්නේ පරමාණු වලින්නේ. ඒ පත්‍රය හැදිලා තියෙන මොනවා හරි සංඝටක පරමාණු සංඝටක තුල වැඩි හරියක් තියෙන හිස් අවකාශය. ඒකයි 90%කටත් වැඩිය තියෙන්නේ හිස් අවකාශය. 90% කිරණ මේ පැත්තෙන් යා එකතු කරා. ඒක තමයි රදපට්ටි පරීක්ෂණය. කොහොම හරි ඕක පරීක්ෂණ කරන්න අවශ්‍ය නැහැ. අපි දන්නවා ඔක්කොම තුල තියෙන. එහෙනම් අවකාශයේ තියෙනවා නම් ඔය අවකාශය තුල මොනවද තියෙන්නේ? අවකාශය කියලා කියන්නේ ක්ෂේත්‍ර සහ විකිරණ. එහෙම නැත්නම් ශක්තියින්. ශක්තියින් තමයි අවකාශය තුල තියෙන්නේ. ඒ වගේම ඔය අවකාශයේ ඔය ස්වභාවය තුලම දත්තක් තියෙනවා. දත්තක් තියෙනවා. හරි දත්ත කියන එක වෙනම ඔයා හොයන්න යන්න එපා. දත්ත කියන එක හම්බ වෙන්නේ නැහැ එහෙම. දත්ත කියන ඔය කියන ධාතුව අපිට පහසුවෙන් අල්ලා ගන්න පුළුවන් තැන තමයි අපේ මේ ස්කන්ධ පටිච්චසමුප්පාදේ. ස්කන්ධ පටිච්චසමුප්පාදේ තුල ක්‍රියා කරන්නෙම සංඥා විපරිණාමය. සංඥා කියන්නේ දත්ත. දත්ත වෙනස් වෙවි යනවා. දත්ත වෙනස් වෙවි යන ස්වභාවයක් තමයි මේ අපේ ස්කන්ධ පටිච්චසමුප්පාද අරමුණක් ඇති වුණාම මේ අරමුණ තුල සම්පූර්ණයෙන්ම තියෙන්නේ දත්ත සටහනක්. මේ කියන්නේ ඩිජිටල් රෙප්‍රසන්ටේෂන් එකක් තමයි ඔය කියන ස්කන්ධ පටිච්චසමුප්පාදයේ පුරාම තියෙන සංඥා විපරිණාමය නැත්නම් සංඥා ජාලය තුල ඇති. එතකොට අපිට දත්ත කියන ස්වභාවය නැත්නම් විඥාන ධාතුව කියන ස්වභාවය ලේසියෙන් අල්ලා ගන්න පුළුවන් වෙන්නේ අපේ මේ විඥාණය කියන මේ දත්ත ප්‍රවාහය තුල. දත්ත ප්‍රවාහය තුල තමයි අපිට ඔය තැනල්ල ඔක එළිය අල්ලා ගන්න පුළුවන් තැන තමයි ඔය කම්පියුටර් එක. කම්පියුටර් එක ඇතුලේ ඉම්ප්‍රෙග්නේට් වෙලා තියෙනවා. ඔය ෆයිල්ස් වල ඉම්ප්‍රෙග්නේට් වෙලා තියෙනවා දත්ත කියන ස්වභාවය. ඒක තමයි අපිට එළියෙන් අල්ලා ගන්න පුළුවන් තැනක් ඔය. හරි කම්පියුටර් එක. ඒක ඇතුලේ දත්ත කියන ස්වභාවය. මොකද හැම එකම දත්ත වලින් තමයි හැදිලා තියෙන්නේ. හැබැයි ඒ දත්තයි අපේ මේ හියුමන් බොඩි එකේ තියෙන මේ සංඥා විපරිණාමය තුල ක්‍රියා කරන දත්තයි අතර වෙනසක් තියෙනවා. මේක highly personalized අරක personalized නෑ. කම්පියුටර් ඇතුලේ තියෙනවා personalized නෑ. නමුත් දෙකම දත්ත. කොහොම හරි ওই දත්ත තියෙන්නේ ඉම්ප්‍රෙග්නේට් ලා දත්ත වෙනම හොයන්න යන්න එපා. හරි? අපි දැන් දන්නවා එළියේ තියෙන ඔය සය ධාතුව ස්පර්ශ ආයතන හයත් එක්ක පස්ස වුණාම ස්පර්ශ වුණාම නිරීක්ෂකයෙක් ඉන්නකොට තින්න සංගතිපස්සෝ කියලා කියන්නේ මෙතන තියෙන්න ඕනේ එක්ස්ටර්නල් ඒජන්සි එකක්. එක්ස්ටර්නල් ඒජන්සි එක කියලා කියන්නේ මේ කොන්ෂස්නස් එක. කොන්ෂස්නස් එක එහෙම නැත්නම් නිරීක්ෂකයා. මේ මම නෙමෙයි. හරි? මම නෙමෙයි නිරීක්ෂකයා කියන ස්වභාවය පවතින්න ඕනේ. එළිය තියෙන වස්තුවයි ස්පර්ශ ආයතනය දෙක එකතු වෙලා විතරක් මදි. නිරීක්ෂකයා කියන ස්වභාවය පවතින්න ඕනේ. එහෙම පැවතුනොත් තමයි ඔය පස්ස කියන කන්ටැක්ට් කියන සංසිද්ධිය ඇති වෙන්නේ. හරි? ඒකින්ද මේ කතාව වැදගත්. හරි? දැන් මොකද එළියේ තියෙන වස්තුව තුළ ඔය ආපෝ තේජෝ වායු පඨවි කියන අවස්ථාව හා වර්ණ ගන්ධ රස ඕජා කියන 8 ශුද්ධාෂ්ටක පවතින්නේ විසිරිලා. ඒ ශක්තියින් 8 පවතින්නේ ස්වභාවයන් 8 පවතින්නේ විසිරිලා. නිරීක්ෂකයෙක් ඉන්නකොට තමයි ඔය 8ම විසිරලා තියෙන ඔය ස්වභාවයන් 8ම එක ශක්ති පැකට් එකකට කොලැප්ස් වෙන්නේ. එක ශක්ති පැකට් එකකට එකතු වෙන්නේ නිරීක්ෂකයෙක් ඉන්නකොට විතරයි. මේක තමයි මේක ඇතුළේ තියෙන විද්‍යාව. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ විද්‍යාව තමයි ඉදිරිපත් කරේ තින්න සංගති පස්සෝ කියන එකෙන්. ඒ විසිරලා තියෙන මේ ශක්තිය එකට එකතු වෙලා ශුද්ධාෂ්ටකය හදන්නේ මේ නිරීක්ෂකයෙක් වගේ ස්වභාවයක් පවතිනකොට විතරයි. හරි? එතකොට ඒ ශුද්ධාෂ්ටකය තුල ශුද්ධාෂ්ටකය ඇතුලේ එල්ලිලා, ඒ කියන්නේ පිගිබැක් කියලා කියන්නේ එල්ලිලා තමයි ඔය කියන භව දත්තේ එන්නේ. ඔය වස්තුන් තුල තියෙන භව දත්තේ. ඒ කියන්නේ නිරීක්ෂකයා තුලට ආපුහම පංචස්කන්ධය හැදුනාම ඒ එළියේ තියෙන සංසිද්ධිය, ඒ කියන්නේ අරමුණට පාදක වෙච්ච සංසිද්ධිය හදන්න ඕනේ සාධක තියෙනවා. ඒ සාධක තමයි භව දත්තය. එතකොට අර භව දත්තය
හැම වෙලේම පවතින්නේ මේ ශුද්ධාෂ්ටක ශක්තිය සමග එකට එකතු වෙලා රූප කලාප හැටියට. එහෙමනම් මේ රූප කලාපය හදන්න ශුද්ධාෂ්ටක ශක්තියයි භවදත්තයයි දෙකේ එකතුව මේ සුසංයෝජනය නිර්මාණය කරන්න නිරීක්ෂකයෙක් අවශ්‍යයි. නිරීක්ෂකයෙක් ඉන්නකොට විතර මේක ස්වභාව ධර්ම ක්‍රියාවලියක්. මේක වෙන්නේ කොහොමද කියලා අහන්න යන්න එපා. බුදුහාමුදුරුවෝ කිව්ව ඔය සය ධාතුවයි ස්පර්ශ ආයතනයයි එකට එකතු වෙලා ඔය මනෝපවිචාර කියන 18 හැදෙන්නේ මේ විදිහට. අපි ඔය මනෝපවිචාර 18 මනෝපවිචාරය කියන දත්ත ස්වභාවය, චිත්ත ස්වභාවය ගැන ගිය සැරේ ධම්ම සාකච්ඡාවේදී කතා කරා. ලෝට සත්‍ය ධර්මයේ 3 කියන කතා කරා. එතකොට එහෙමනම් ඔන්න ඔය 18 මනෝපවිචාර 18 ඇති වෙන්නේ ඔන්න ඔය විදිහට. එතකොට ඔන්න උතන වැදගත්. එහෙමනම් මේ සංසිද්ධිය සිද්ධ වෙන්න පළමුවෙන් වෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියපු විද්‍යාව තින්නම් සංගති පස්සෝ වෙන්න ඕනේ. ඔය තින්න සංගති පස්සෝ කියන එකට එළිය ඉන්න මේ දේශකවේ වහන්සේලා කියනවා එක කතා. ඕ කෙනෙක් කියනවා මම ඊයේ පෙරේදත් අහගෙන කෙනෙක් කියනවා ඔය කියන්නේ ප්‍රයිමරි වේදනාව, රූප වේදනා සංඥා කියන තැන ඇති වෙන දිට්ඨ සුත මුත විඤ්ඤාත ඇති වෙනවනේ. ඔය සංඥා ඥාති කියලා කියන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත ප්‍රාථමික දිට්ඨ සුත මුත විඤ්ඤාතේට. යා කියනවා දිට්ඨ සුත මුත තුන එකතු වුණාමලු ඔය තින්න සංගති පස්සෝ කියන්නේ. තින්න සංගති පස්සෝ කියලා කිව්වේ ඊටත් ඉස්සර පවතින ස්වභාවයකට. ඒ කියන්නේ එළියේ තියෙන ස්වභාවයේ ඒ කියන්නේ ශක්තියින් දත්ත පදාර්ථමය ස්වභාවයේ ශරීරය තුලට කොහොමද බලපාන්නේ? නැත්නම් ශරීරය තුලට අපි ගම්මුකෝ ඇතුළු වෙන්නේ නැහැ. ඒ බලපෑම ඇතුළට කියන වචනේ වැරදි. නමුත් ඒ බලපෑම ඇති කරන ප්‍රයිමරි ප්‍රාථමික තැන තමයි පස්ස කියලා කිව්වේ. දැන් අරව දිට්ඨ මුත ඇති වෙන රූප වේදනා සංඥා කියන ඒ දත්ත ප්‍රොසෙස් එකේ තරවත් දුරට ගියාම ඇති වෙන්නේ මේ කියන වහන්සේට තේරෙන්නේ නැහැ මොකද්ද මේ තින්න සංගති පස්සෝ කියන එකවත් තේරෙන්නේ නැහැ. කියනවා දිට්ඨ මුත තුනේම සංකලනයලු තින්න සංගති පස්සෝ කියන්නේ. එතකොට ඒ වහන්සේට අමතක වෙනවා දිට්ඨ සුත මුත තුනේ එකතුවට තින්න සංගති පස්සෝ කිව්වහම හතරවෙනි එක විඤ්ඤාතයට මොකද වෙන්නේ කියලා. විඤ්ඤාතය අමතක කරනවා. දිට්ඨ සුත මුත විඤ්ඤාතනේ හතරක් වෙනවනේ. දිට්ඨ සුත මුත දිට්ඨ කියන්නේ දකිනවා, සුත කියලා කියන්නේ ඇහෙනවා, මුත කියලා කියන්නේ දැනෙනවා. ඒ දැනෙන එක ඔක්කොම මේ පීඨ වලින් ප්‍රොසෙස් කරලා මේක මේක රීඩ් කරන එක තමයි ඔය කියන්නේ විඤ්ඤාත කියලා කියන්නේ. මේක රීඩ් දැන් ඒක අමතක කරනවා අය. අර තුනට තින්න සංගති පස්සෝ කරා විඤ්ඤාතේට මොකද වෙන්නේ? ඒක දන්නේ නැහැ. ඒක දන්නේ නැති හින්දා ඒක කන්වීනියන්ට්ලි අමතක කරනවා. මේ ඊයේ පෙරේද කියන්නේ. ඔය ඇවිල්ලා දේශනා 4000 5000 කරපු එක්කෙනෙක්. එක්කෙනෙක් තමයි ඔය කියන්නේ දවසට 5ක් විතර කරනවා. එයා තමයි ඔය කියන්නේ. කොහොමරි ඔය තින්න සංගති පස්සෝ කියලා කියන්නේ බාහිර රූපේ තියෙන්න ඕනේ, ස්පර්ශ ආයතනේ තියෙන්න ඕනේ. ඒ දෙක විතරක් තිබිලා මදි නිරීක්ෂකයෙක් කියන ස්වභාවය තියෙන්න ඕනේ. ඒ නිරීක්ෂක දැන් ස්පර්ශ ආයතනේ තියෙනවනේ මලමිනියකටත් ඔය ස්පර්ශ ආයතනේ ටික තියෙනවනේ. හරි ඒ වුණාට පස්ස වෙන්නේ නැහනේ. ඒක වෙන්නේ. එහෙමනම් මේ පණ තියෙන ස්වභාවය කියලා කියන්නේ අන්නේ නිරීක්ෂකයෙක් ඉන්න ස්වභාවය. නිරීක්ෂකයේ පවතින ස්වභාවය තමයි ඔය පණ තියනවා කියලා. පණ තියෙන්න ඕනේ. පණ තියනවා කියන්නේ නිරීක්ෂකයෙක් ඉන්න ස්වභාවය තියෙන්න. එතකොට එහෙමනම් ඒ තුනම එකතු වුණාම නිරීක්ෂකෙන් ඉන්න ස්වභාවයයි ස්පර්ශ ආයතනයයි බාහිර ස්වභාව ධර්මයේ තියෙන වස්තුවයි. ඒ කියන්නේ වස්තුව කියන්නේ පදාර්ථමය හරි ශක්තිමය හරි දත්තමය වස්තුව. ඒ තුනේ ඒකතුව තමයි ඔය කියන්නේ තින්න සංගති පස්සෝ කියලා. ඔන්න ඔය සංසිද්ධිය ගැන තමයි මේ සද්ධර්මය ගැන අබමල් රේණුවක්වත් දන්නේ නැති විද්‍යාඥයෝ 3 දෙනෙක් 1925-27 වර්ෂවල මේ ඔය කෝපන්හේගන් ඉන්ටර්ප්‍රිටේෂන් කියන සංකල්පය ක්වොන්ටම් මූලධර්ම සංකල්පය ඉදිරිපත් කරේ.
ඉදිරිපත් කළේ. ඒගොල්ලෝ කිව්වේ ওই නිරීක්ෂකයෙක් ඉන්නකොට තමයි ওই තියෙන මොනවද ආපෝ තේජෝ වායු පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන මේ ස්වභාවය එකට එකතු වෙන්නේ එකට කලැප්ස් වෙන්නේ ඒගොල්ලෝ කිව්වේ ශක්තියින් කියලා. ওই ශක්තියින් තමයි බුදුහාමුදුරු කිව්වේ ශක්තියින් කියලා තමයි. ශුද්ධාෂ්ටක ශක්තියින්. ඒ ශුද්ධාෂ්ටක ශක්තියින් විසිරලා තියෙන එක එකට එකතු වෙන නිරීක්ෂකයෙක් ඉන්නකොට. නිරීක්ෂකයෙක් ඉන්නකොට එකතු වීම සිද්ධ වෙන්න මේ තියෙන්න ඕනේ එක්ස්ටර්නල් ඒජන්සියක්. එක්ස්ටර්නල් ඒජන්සියක් කිව්වේ කොන්ෂස්නස් එකක්. එහෙම නැත්නම් නිරීක්ෂකයෙක් වගේ ස්වභාවයක් තියෙන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලෝගේ 1925 කවුද කිව්වේ නීල්ස් බෝයි වෝන හයිසන්බර්ග්යි මැක්ස් බොන්ඩ්. මැක්ස් බොන්ඩ් කියන විද්‍යාඥයෝ තුන්දෙනා එකතුලා. ඒගොල්ලෝ මේ ත්‍රිපිටකය කියවලවත් නෑ. බුදුහාමුදුරන්ගේ ධර්මය හුලඟක්වත් වැදිලා නෑ. හුලඟක්වත් වැදිලා නෑ. තුන්දෙනේ බුදුහාමුදුරුවෝ කියපු දේ සත්‍යයි කියලා විද්‍යාව තුළින් ඒගොල්ලෝ ඔප්පු කරා. ඉතින් මීටත් වැඩිය මොනවද? අද ඉන්න විද්‍යාඥයෝ ඔක්කොම යන්නේ බුදුහාමුදුරුවෝ ගිය මාර්ගේ. බුදුහාමුදුරුවෝ පිටිපස්සෙන් මේගොල්ලෝ යන්නේ. සද්ධර්මයේ පිටිපස්සෙන් මේගොල්ලෝ යන්නේ. ඉතින් ඕක තමයි දැනගන්න ඕනේ. හරි. මොකද ඒගොල්ලෝ ඉන්ඩිපෙන්ඩන්ට්ලි හොයාගත්තා බුදුහාමුදුරුවන් පැවසූ බව සත්‍යක්ම බව ඒගොල්ලෝ හොයාගත්තා. හරි. ඕක තමයි මේ ක්වොන්ටම් ෆිසික්ස් වල තියෙන පළවෙනිම ශක්ති මූලධර්ම, ශක්ති දත්ත මූලධර්මය. එහෙම නැත්නම් උපපරමාණුක මූලධර්මය ඔකයි. ඒ කියන්නේ තුනක් තියෙන්න ඕනේ. එක්ස්ටර්නල් ඒජන්සි එකක් තියෙන්න ඕනේ. කොන්ෂස්නස් කියන නිරීක්ෂක ස්වභාවය තියෙන්න ඕනේ. ඔය කියන පස්ස කියන ස්වභාවය ඇති වෙන්න. හරි. ඒ කියන්නේ මේ ශරීරය තුලට ඔය කරන බලපෑම පටන් ගන්න එතනින්. එතකොට ඒක තමයි පළවෙනි සංසිද්ධිය. දැන් ওই සංසිද්ධිය හරහා සංසිද්ධීන් නොතන ක්වොන්ටම් ෆිසික්ස් වලින් ගත්තොත් සංසිද්ධීන් තුනක් සිද්ධ වෙනවා. හරි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය හැටියට ගත්තොත් ඒත් ඔය තුනම වෙනවා. ඔය තුන සද්ධර්මයේ තුල හඳුන්වනවා. පළවෙනි සංසිද්ධිය ඔය තින්න සංගති පස්සෝ කියන සංසිද්ධිය තුන එකතු වුණාම තමයි පස්ස කියන මේ කන්ටැක්ට් කියන ස්වභාවය ඇති වෙන්නේ කියලා තින්න සංගති පස්සෝ. ඊට පස්සේ කියනවා මේ ශක්තියට එන්න බෑ. ශක්තියට මේ ශරීරය ඇතුළට එන්න බෑ. එන්න බැයි නම් ශක්තිය කියන එක වෙන්නේ පටිච්ච වෙන්න පුළුවන්. පටිච්ච කියන්නේ පෙයාරින් වෙන්න පුළුවන්. අර තියෙන එළියේ තියෙන ශක්ති ස්වභාවයේ ශරීරය ඇතුළේ තියෙන සෛල තුල තියෙන ශක්ති ස්වභාවයේ සමග ලින්ක් වෙන්න පුළුවන්. ලින්ක් වෙලා උතන වෙන්නේ ටෙලිපෝටේෂන් එකක් වෙන්නේ. ට්‍රාන්ස්පෝටේෂන් නෙමෙයි යන්නේ නැහැ. මේක වෙන්නේ අර ලින්ක් වෙනවා. ඒකට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ පටිච්ච වෙනවා කියලා. ඕක ක්වොන්ටම් ෆිසික්ස් වලින් ගත්තාම ඒකට කියනවා සුපර් ඉම්පොසිෂන්. ඔය ලින්ක් වෙන එකට කියන්නේ සුපර් ඉම්පොසිෂන් ඇන්ඩ් පෙයාරින්. සුපර් ඉම්පොසිෂන් ඇන්ඩ් පෙයාරින් කියන ඔය විද්‍යාවේ කියන සංසිද්ධීන් දෙකටම තමයි බුදුහාමුදුරුවෝ කියව පටිච්ච කියලා. එතකොට බාහිර ස්වභාව ධර්මය මගින් ශරීරය තුළට සිදු කරන බලපෑමේ විද්‍යාව බුදුහාමුදුරුවෝ දේශනා කරව විද්‍යාව තුල තියෙනවා සංසිද්ධීන් තුනක්. එකක් තමයි ඔය තින්න සංගති පස්සෝ කියන අර පස්ස කියන එක. ඒ කියන්නේ ප්‍රාථමික ස්පර්ශය බුදුහාමුදුරුවෝ කිව්වේ ස්පර්ශය කියලා. ස්පර්ශය එතන ප්‍රාථමික ස්පර්ශය වෙනවා. ඒක තමයි පළවෙනි සංසිද්ධිය. ඊට පස්සේ දෙවෙනි සංසිද්ධිය ඒ ප්‍රාථමික ස්පර්ශය හරහා මේ බාහිර තියෙන රූපය මේ නිරීක්ෂකයා තුල සම්භූත වෙනවා. ඒ සම්භූත වීම සිද්ධ වෙන්නේ පටිච්ච වීම හරහා. සම්භූතයෙන් පටිච්ච වීම. එතකොට ඒක සිද්ධීන් දෙකයි. හරි. ඊට පස්සේ තුන්වෙනි සංසිද්ධිය තමයි මේ පටිච්ච වීම තුල බාහිර ස්වභාව ධර්මයේ ශරීරය තුලට කරන බලපෑම තුල පටිච්ච වෙනකොට වෙනවා තවත් සංසිද්ධියක් වෙනවා. මොකද්ද වෙන්නේ? එළියේ තියෙන බාහිර ස්වභාව ධර්මයේ තුල තියෙන ස්වභාවය වෙනස් වෙනවා. බාහිර ස්වභාව ධර්මයේ තුල මේ වස්තුන් පවතින ස්වභාවය තමයි අනිච්ච ස්වභාවය. ඒ අනිච්ච ස්වභාවය මේ පැත්තට නිච්ච වෙනවා. ඒ කියන්නේ එළියේ තියෙන වස්තුවේ තියෙන ප්‍රකෘති ස්වභාවය. ප්‍රകൃතිය මොකද්ද? අනිච්ච ස්වභාවය. මේක දෙයක් යමක් කෙනෙක් නැති ස්වභාවය පවතින. ඒ ස්වභාවය තමයි ප්‍රකෘතිමත් ස්වභාවය. ඔය ප්‍රකෘතිය ඔය එළියේ තියෙන වස්තුව මේ පැත්තේ පංචස්කන්ධය ජනිත කරනකොට පංචස්කන්ධය තුල ඇති වෙනවා විකෘතියක්. අර ප්‍රകൃතියේ තිබ්බ ස්වභාවය විකෘති වෙනවා. ඕක තමයි බුදුහාමුදුරුවෝ කජ්ජනීය සූත්‍රයේ කිව්වේ.
කජ්ජනීය සූත්‍රයේ පුරාම තියෙන්නේ ඔන්න ඔය ප්‍රകൃතිය විකෘතිය වෙන හැටි. ඔය විදිහට මේ ස්වභාවය වෙනස් වීම කජ්ජනීය සූත්‍රය ඇතුලේ බුදුහාමුදුරුවෝ අර්ථ දැක්ුවේ රුප්පන්තිකෝ කියලා. ඕක තමයි රුප්පණය කියලා කියන්නේ. රුප්පණය කියලා කියන්නේ එළියේ තියෙන අනිත්‍ය ස්වභාවය මේ ඔය ස්පර්ශ ආයතන හරහා අපේ ශරීරය තුලට ආපුවාම ඇති කරන පංචස්කන්ධය තුල ඒ ස්වභාවය එළියේ තියෙන අනිත් ස්වභාවය නිච්ච වෙනවා. නිච්ච වෙන එක තමයි බුදුහාමුදුරුවෝ කිය රුප්පන්ති කියලා. හරි. ඕකම තමයි ක්වොන්ටම් ෆිසික්ස් වල කියන්නේ ස්පින් එක චේන්ජ් වෙනවා කියලා. ස්වභාවයේ චේන්ජ් වෙන එකට තමයි ස්පින් චේන්ජ් කියලා කියන්නේ. ඒ ක්වොන්ටම් ෆිසික්ස් වල තුන්වෙනි ශක්ති මූල ධර්මය. හරි. ප්‍රകൃතිය විකෘතිය වෙනවා කියලා කියන්නේ ඔය ප්‍රපංචය ඇති වෙනවා. ප්‍රපංචය කියලා කියන දෙයක් යමක් කෙනෙක් නැති ස්වභාවයේ දෙයක් යමක් කෙනෙක් ඇති ස්වභාවයට පෙනෙනවා නිච්ච වෙනවා. කජ්ජනීය සූත්‍රය ගැන අපි කරපු සාකච්ඡාව මම හිතන්නේ 7-9 කියන සාකච්ඡාවල තියෙනවා ආයසරයක් අහලා බලන්න. හරි. දෙයක් යමක් කෙනෙක් නැති ස්වභාවය non conceptualize ස්වභාවය මේ පැත්තේ නිරීක්ෂකයා තුළ මේ පංචස්කන්ධය හැටියට ජෙනරේට් වෙනකොට පංචස්කන්ධය ජෙනරේට් වෙනකොට වෙනවා non conceptualize ස්වභාවය conceptualize වෙනවා. දෙයක් යමක් කෙනෙක් වෙනවා. දෙයක් යමක් කෙනෙක් වෙනවා. ඊට අමතරව එතකොට ඔය තුන්වෙනි සංසිද්ධිය තුල කාරණා දෙකක් වෙනවා. එකක් තමයි ඔය ඇති කරන වෙනස. ඇති කරන වෙනස එළිය තියෙන අනිච්ච ස්වභාවය නිච්ච වෙනවා. නිච්ච වෙනවා. non conceptualize ස්වභාවය conceptualize වෙනවා. හරි. ස්ලයිස් වෙනවා. ඒ වගේම තවත් ඔතන කාරණයක් සිද්ධ වෙනවා. මොකක්ද ඒ කාරණය? ඔය රූපය ගැන මනෝපවිචාරයක් ඇති වෙනවා. මොකද්ද මනෝපවිචාරය කියලා කියන්නේ? ස්වභාවයන් තුනක් ඔතන පවතිනවා. ඒ ස්වභාවයන් තුනෙන් එකක් තෝරගන්නවා. මොකද ස්වභාව තුන ප්‍රිය ජනකත්වය, අප්‍රිය ජනකත්වය, ප්‍රිය ජනක හෝ අප්‍රිය ජනකත්වයක් නැති බව. නැති ස්වභාවය. ප්‍රිය ජනකත්වයක අප්‍රිය ජනකත්වයක් නැති ස්වභාවය කියන තුන පවතිනවා ඔය එළියේ තියෙන රූපය තුල. එතකොට ඒ තුනෙන් එකක් මේ නිරීක්ෂකයා තෝරගන්නවා. මොකක් හරි එකක් තෝරගන්නවා. ඕක තමයි කියන්නේ මේ ඩිසයර් එකක්, ඩේන්ජර් එකක්, එහෙම නැත්නම් මේ දෙකම නැති ස්වභාවය. ඔය තුනෙන් එකක් තෝරගන්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ ඔය මනෝපවිචාර 18 කිව්වේ ඒකයි. එතන මොනවාද ස්පර්ශ ආයතන 6ට සාපේක්ෂව ඔය තුන සිද්ධ වෙනවා. එතකොට 6 වරක් 3 18යි 18ක් සිද්ධ වෙනවා. මොකක් හරි අරමුණක් එනකොට ඔය මේ ස්පර්ශ ආයතනයක් කරා ඔය තුනෙන් එකක් තෝරගන්නවා. හරි මේ සංසිද්ධිය වැදගත්. අපි ඔක මේ විදිහට ගන්නකො. අපි මේ විදිහට ගන්නකො. දැන් සද්ධර්මය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ 84000 ධර්මස්කන්ධය තුල තියෙන්නෙම ස්වභාව ධර්මයේ තියෙන සංඝටකවල ශරීරය තුලට ඇති කරන බලපෑම. ඒ බලපෑම නිසා ශරීරය තුල ඇති වෙන රසායනික විපර්යාසයක් ඇති වෙනවා. රසායනික උද්දීපනයක් ඇති වෙනවා. හරි ඔය ඒ උද්දීපනය තමයි පංච නීවරණ කියන කෙලෙස් ස්වභාවය. එතකොට මේ සද්ධර්මයේ තුල තියෙන්නේ එහෙමනම් බාහිර තියෙන ස්වභාව ධර්මයේ තුල තියෙන සංඝටක ශරීරය තුලට කරන බලපෑම නිසා ශරීරය තුල ඇති කරන රසායනික උද්දීපනය රසායනික වෙනස පංච නීවරණ ඇති කරනවා කෙලෙස් ඇති කරනවා. ඕක තමයි මේ සද්ධර්මයේ තුල තියෙන මූලික මේ හරය. හරි. එතකොට ඔය පංච නීවරණ තමයි නිවන වහන්නේ. එහෙම නැත්නම් ඔය රසායනික ස්වභාවය ශරීරය තුල ඇති කරන රසායනික ස්වභාවය බුදුහාමුදුරුවෝ පහකට බෙදුවානේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිත්ත, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියලා. ඔය ඇති වෙන ස්වභාවය පහකට බෙදුවා. හරි. ඒ කියන්නේ ලේ රත් වෙනවා, මේ මොනවද ශරීරය ඇතුලේ කලබල කරනවා, අපේ මයිල් කෙලින් වෙනවා. හරි. එක සංසිද්ධීන් වුණාම එක අරමුණු වල හැටියට ඒවා වෙනවා. හරි. කඳුළු ගලනවා, කටට කෙල උනනවා. හරි. ඔය ඔක්කොම රසායනික මේ ක්‍රියාවලියක් ඉඳලා ශරීරය තුල වෙන රසායනික ක්‍රියාවලියක් ඉඳලා ඔන්න ඕක තමයි ඔය කියන්නේ සත්පුද්ගලයා කියලා.
ඔය සංසිද්ධියට තමයි කියන්නේ සත්පුද්ගල නැත්නම් සක්කාය දිට්ඨි ඉත්තිමා අස්මිමානය ඉත්තභාවය මම ඔය සක්කාය දිට්ඨිය ඔක්කොම කියන්නේ ඔන්න ඔතෙන්ට ඔය ඇති වෙන ස්වභාවය. ඕක තමයි අල්ලගන්න කියන්නේ. ඒක තමයි අජ්ජත්තං කියලා කිව්වේ. අජ්ජත්තං ඥානතෝ පස්සතෝ කියලා කියන්නේ ඔන්න ඕක දැනෙන්න ඕනේ. ඕක දැනෙනවනේ අපිට මේ රූප වගේ ලස්සන ස්වරූපයක් අපේ ඉස්සරහට එනකොට අපිට දැනෙනවනේ මේකේ තියෙන ලස්සන කොච්චරද කියනවනම් ආශාදේ කොච්චරද කියනවනම් අපේ ශරීරය තුළ එක දේවල් එනවා. මයිල් කෙලින් එනවා, ලේ රත් වෙනවා, කන් රතු වෙනවා, ඇස් රතු වෙනවා. හරි ඒක වෙනවා. ඒ වගේම තමයි රාය 12කට හොල්මනකට ආවුණාම ඒ තරමුණක්. ඒ අරමුණින්ද මයිල් කෙලින් යනවානේ. බය වෙනවා අපිනේ. බය කියන ස්වභාවය ඇති වෙන්නේ අතුරු රසනේ. කොහොමරි මේ සද්ධර්මයේ තුල තියෙන එකම කරුණ තමයි මේ කරුණ කවුරුවත් හරියට පැහැදිලි කරලා නැහැ. මේ කියන්නේ බාහිර ස්වභාව ධර්මයේ තුල තියෙන ඔය සය ධාතුව නිසා සය ධාතුව ස්පර්ශ ආයතනයන් 6 හරහා ස්පර්ශ ආයතන 6 තමයි ඉන්ටර්ෆේස් එක. බාහිර ස්වභාව ධර්මයේ තියෙනවා මේ ස්පර්ශ ආයතන තියෙනවා මේකේ අනිත් පැත්තේ අපේ ශරීරයේ තියෙනවා. අපේ ශරීරයේ තියෙන. ඒතකොට බාහිර ස්වභාව ධර්මයේ තුල තියෙන සය ධාතුව මේ ඉන්ටර්ෆේස් එක හරහා ගැටුණාම පස්ස වුණාම ශරීරය තුල ඇති කරනවා දත්ත ප්‍රවාහයක්. ওই දත්ත ප්‍රවාහය තමයි කියන්නේ පංචස්කන්ධය කියලා. රූප වේදනා සංඥා සංකාර විඥාන. විඥාන කියන ওই දත්ත ස්වභාවය ඇති කරනවා මේ ශරීරය ඇතුලේ. හරි ඕක තමයි සම්පූර්ණ සද්ධර්මය. උතන තමයි සද්ධර්මය පටන් ගන්න තැන. ඔය දත්ත ස්වභාවය තවදුරටත් ඉස්සරහට පොලිෆිරේට් වෙලා ශරීරය තුල මේ සෛල තුල මේක ප්‍රොපගේට් වෙනවා. පොලිෆිරේට් වෙනවා කියන්නේ මේ පොලිෆිරේට් වෙනවා ප්‍රොපගේට් වෙනවා කියලා කියන්නේ ශරීරය තුල මේ දත්ත ස්වභාවය පැතිරෙනවා. මේක ක්‍රමයෙන් වර්ධනය වෙවි මේ වර්ධනය වෙනවා. වර්ධනය වෙවි පැතිරෙන්නේ. ඒ කියන්නේ මේ රාග දත්ත ස්වභාවයක් නම් මේ රාගය එන්න වැඩි වෙනවා. වැඩි වෙලා මේ රාගයේ කාමච්ඡන්ද කියන රසායනික ස්වභාවයට පෙරලෙනවා. ඒ පොලිෆිරේට් වෙනවා පැතිරෙනවා කියලා කියන්නේ ඔන්න ඔය සංසිද්ධියට. මේක පොලිෆිරේට් වෙලා අර දත්ත ප්‍රවාහයත් යනවා ගිහිල් ඉවර වෙලා උපාදාන වෙනවා කියන තැනදී මේක පටන් ගන්නවා රසායනික ස්වභාවයකට මේ රසායනික ස්වභාවයක් ඇති කරනවා අර දත්ත ප්‍රවාහයේ මගින් රසායනික ස්වභාවයක් ඇති කරන්න පටන් ගන්නවා. උපාදාන කියන්නේ මේ තණ්හා තෘෂ්ණා පත්‍ය මේ උපාදාන කියන තැන. ඒක ඩෙවලොප් වෙලා ගිහිල්ලා උපාදාන පත්‍ය භව කියනකොට මේ ශරීරය තුළ ඒ රසායනික ස්වභාවය බිල්ඩ් අප් වෙලා ඒ ඇති කරන රසායනික ස්වභාවය තමයි මේ පංච නීවරණයට මුල් වෙන්නේ. පංච නීවරණ කියන්නේ කෙලෙස් වලට මුල් වෙන්නේ. ඔය තමයි සංකලිට්ඨයන කිව්වේ. හරි එතකොට උපාදාන කියන තැනට එනකොට එනකන් එනවා චිත්ත ප්‍රවාහය කියලා දත්ත ප්‍රවාහයක් එනවා ඩිජිටල් දත්ත ප්‍රවාහයක් එනවා. ඒ දත්ත ප්‍රවාහය නිසා ඇති වෙනවා රසායනික ප්‍රවාහයක් ඇති කරන්න පටන් ගන්න උපාදාන තණ්හා පත්‍ය උපාදාන කියන තැන. එතනින් පටන්ගෙන ඒ රසායනික ස්වභාවයත් අර දත්ත ස්වභාවයත් එක්ක දෙකම පැරලල් යනවා. මේ ෆැකල්ටිස් තුල ක්‍රියාත්මක වෙනවා. ඒක ගිහිල්ලා ඒක සම්පූර්ණ රසායනික ස්වභාවය කම්ප්ලීට් වෙන තැන තමයි උපාදාන පත්‍ය භව පත්‍ය ජාති කියන්නේ. ජාති කියන තැන තමයි ඇතුළත සත්පුද්ගලයා ඇති වෙන්නේ. ඔය දැනෙන එක ඔය රසායනික ස්වභාවය තමයි ඔය සත්පුද්ගලයාගේ. ඒකෝට මේ පැත්තෙන් ඒක යනවා අර චිත්ත ප්‍රවාහය ගිහිල්ලා ඉවර වෙලා මේ ඒක පරිණාම වෙලා ගිහිල්ලා මේ භවපච්චය ජාති කියන තැනට එනකොට ඔය මුළු අරමුණ නිසාම ඇතිවෙච්ච සම්පූර්ණ දත්ත ටික ඇනලයිස් වෙලා අනුශය හැටියට පෙර මතකයේ තැන්පත් වෙනවා. ඕක තමයි ක්‍රියාවලිය. එතකොට දත්ත ක්‍රියාවලියක් මම කියන්නේ දත්ත රසායනීය ක්‍රියාවලියක් කිව්වේ ඕකට. ඉස්සල්ලාම් පටන් ගන්නේ පංචස්කන්ධය කියන තැනින් පටන් ගන්නේ අපිට එළියේ තියෙන වර්ණ රූපයක් දැක්කහම ඒ වර්ණ රූපය අපේ ඇහි තියෙන සෛල ඇතුලේ මේ සම්භූත වෙනවා පටිච්ච වෙනවා. අර තියෙන එළියේ තියෙන ඒ නිසා ඇති කරන වර්ණ රූපේ නිසා ඇතිවන රූප කලාපය මේ පැත්තේ පටිච්ච වෙනවා. පටිච්ච වෙන තැන තමයි රූප වේදනා සංඥා කියලා කියන්නේ.
ඒ ඔක්කොම දත්ත. ඔය එතකොට වෙන්නේ මොකද? ඒක ඇහි සෛල තුල මේක පටිච්ච වුණාම මේ ඇහි අර මැකියුලා එක හරහා අරිනවා ඔප්ටිකල් සිග්නල් එකක් මොලේට. මොලේට ඇරියාම අර රූප කලාපය යනවා ඔප්ටිකල් සිග්නල් එක හරහා මේ ශක්තියත් එක්ක පිගිවක් කියලා ඉන්නේ. ඒ දෙකම මේ යනවා මොලේට. මොලේට ගිහිල්ලා මොලේ තියෙන ෆැකල්ටිස් වලින් ඒ දත්ත ස්වභාවය රීඩ් කරනවා. ඒක රීඩ් කරනකොට මොකද වෙන්නේ? අර එළිය තියෙන බව දත්තය රීඩ් කරාම දත්තේ බවට පෙරලෙනවා. බව දත්තේ බවට පෙරලෙනවා. දැන් එළිය තියෙන මොකක් හරි මලක තියෙන මේ පැහැය අපි හිතමු රතු පාට ඇති කරන සාධකය රතු බව මලේ තියෙනවා රතු බවක්. රතු මලක් නම් මේක රතු බවක් තියෙනවා. නිල් මලක් නම් නිල් බවක් තියෙනවා. කහ මලක් නම් කහ බවක් තියෙනවා. ඒක ඇවිල්ලා මලේ තියෙන දත්තේ. දැන් ඔක නිරීක්ෂකයෙක් ඉන්නකොට මේ පැත්තේ සම්භූත වෙලා ඕක ඇහි මැකියුලා එක හරහා මේ ඔප්ටිකල් සිග්නල් එක හරහා මැකියුලා එක හරහා ඇවිල්ලා ඔප්ටිකල් සිග්නල් එකෙන් මොලේට ඇරියාම මොලෙන් ඒක රීඩ් කරනවා. අර බව දත්තේ රතු බව, නිල් බව, කහ බව රීඩ් කරනවා. රීඩ් කරලා මේක රතු මලක් බවට පත් කරනවා. රතු ඒකන දත්තේ බවට පත් කරනවා. හරි ඔක්කොම දත්ත. මෙතන මේ වස්තුන් නෑ මොකද? හරි ඇතුලේ පංචස්කන්ධය තුල තියෙන දත්ත විතරයි. මේක මේ දත්ත සංසරණයක්. හරි එතකොට එළියේ තියෙන රතු මලක් අපිට මේ අරමුණු වුණා නම් ඒක මේ පැත්තේ පටිච්ච වෙලා මේක රතු බවක් තියෙනවා මලේ. ඒක ඇවිල්ලා මේ පැත්තේ රතු මලක් කරනවා. ඒ මලේ තියෙනවා සිනිඳු බවක් තියෙනවා. අල්ලපුවාම සිනිඳුයිනේ. සුමට බවක් තියෙනවා. ඒ සුමට බව අර මේ රතු බවත් එක්ක ඇවිල්ලා ඔක්කොම රූප කලාපේ. ඔය රූප කලාප 21කට බෙදුවේ ඒකයි. ඔය තියෙන රූප කලාප ඇවිල්ලා ඔප්ටිකල් සිග්නල් එකෙන් ගිහලා මලේ තියෙන රතු බව කියන බව දත්තය ඔප්ටිකල් සිග්නල් එක හරහා ගිහිල්ලා ඉවර වෙලා ඒක මොලේ ෆැකල්ටිස් වලින් කියන්නේ ඔප්ටිකල් ෆැකල්ටි එකෙන් රීඩ් කරලා මේක රතු මලක් කරනවා. ඒ වගේම සුමට බව කියන එක සුමට බව මේ රූප කලාපයක් වෙන්න මේක අල්ලන්න ඕනේ. අල්ලනකම් මේක සුමට බවක් නෑ. මල තියෙනවා. සුමට බව කියන එක ජනිත වෙන්නේ ඒ කියන්නේ පොට්ටබ්බ රූපයක් හැටියට තමයි ජනිත වෙන්නේ. එතකොට මේක පොට්ටබ්බය හරහා ගිහිල්ලා ඒ කියන්නේ ටැක්ටයිල් ෆැකල්ටි එකක්. ටැක්ටයිල් ෆැකල්ටි එකට යනවා ටැක්ටයිල් නර්ව් එක හරහා. ටැක්ටයිල් නර්ව් එක හරහා ටැක්ටයිල් ෆැකල්ටි එකට ගිහිල්ලා ඉවරලා මොකද වෙන්නේ? මේ සුමට බව සුමටත්වයට සුමට කියන සංසිද්ධියටපත් වෙනවා. එතකොට ඇහෙන් එන වර්ණ රූපය මැකියුලා එක හරහා ඇවිල්ලා එතනින් ඔප්ටිකල් ෆැකල්ටි එකට යන වර්ණ රූපය නිසා රතු පාට ඇති වෙනවා. මේක මේ ටැක්ටයිල් ෆැකල්ටි එක හරහා යන මෙතන ටැක්ටයිල් නර්ව් එක හරහා ඒ කියන්නේ පොට්ටබ්බ නර්ව් එක හරි පොට්ටබ්බ රූපය හරහා යන එක පොට්ටබ්බ ෆැකල්ටියට ගිහිල්ලා මේක සුමට බවට පත් කරනවා. එතකොට අර වර්ණ රූපය රතු බවයි සුමට බවයි දෙකම එකට එකතු වෙලා මොලේ ඇතුලේ ෆැකල්ටිස් ඇතුලේ එකතු වෙලා මල හදනවා. රතු මලක් හදනවා. සුමට රතු මලක් හදනවා. මේ සංසිද්ධිය හරියට තේරුම් ගන්න මේ සංසිද්ධිය කොහෙවත් මේ හරියට විස්තර වෙලා නැහැ. විස්තර වෙලා නැති හින්දායි මම මේ ආපහු මේක පුනා කියන්නේ මේක තේරුම් ගන්න. දැන් එළියේ රතු මලක් තියෙනවා කියලා හිතන්න. ඒ රතු මලේ තියෙනවා රතු බව තියෙනවා. ඒ මලේ රතු බවට තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ පීතකම්පී කියලා. පීතකම්පී රතු බව කියලා කිව්වේ කජ්ජනීය සූත්‍රයේ බලන්න. කජ්ජනීය සූත්‍රයේ ඔය මුල ඡේදවල තියෙන්නේ ඔය කියන බව දත්තය මේ ප්‍රකෘති ස්වභාවය තමයි බව දත්තය. ප්‍රකෘති ස්වභාවය මේ පැත්තට ආවම විකෘති වෙනවා. ඒ ප්‍රකෘති ස්වභාවය තමයි පීතකම්පී. මේකේ රතු බව තියෙනවා. දැන් උතන නිරීක්ෂකයෙක් ආපුවාම ඔය රතු බව මේ නිරීක්ෂකයාගේ තියෙන චක්කු ස්පර්ශ ආයතනය සමග ගැටිලා ඒ කියන්නේ පස්ස වෙලා ශරීරය තුළ පංචස්කන්ධය හැටියට ජනිත වෙලා ඕක මොලෙන් රීඩ් කරනවා. මොලේ තියෙන චක්කු පීතේ එව නැත්නම් ඔප්ටිකල් ෆැකල්ටි එකේ ඕක රීඩ් කරලා මේ රතු බව රතු පාටට පෙරලනවා. ඒ කියන්නේ මේ පංචස්කන්ධය තුළ සංඥා රූප වේදනා සංඥා ඥාති කියන තැන රතු පාට බවට පෙරලනවා. ඒක තමයි කජ්ජනීය සූත්‍රයේ කිව්වේ පීතකම්පී සංඥා ඥාති කියලා. හරි? එතකොට ඒ සංසිද්ධියට තමයි කියලා කියන්නේ ඔය පංචස්කන්ධේ රූප වේදනා සංඥා කියන තැන මේ
දිට්ට කියලා කියන්නේ එතන දිට්ට කියලා කියන්නේ රතු බව නිසා සංඥාව ඇති කරනවා. ඒ කියන්නේ දත්ත ප්‍රවාහය තුල මේක රතු බවට පෙරලෙනවා. ඒ රතු බවට පෙරලන තැනට තමයි කියන්නේ දිට්ට කියලා කියන්නේ. රූප වේදනා සංඥා කියන තැන ඇතිවෙන ප්‍රාථමික දිට්ට සුත මුතේ දිට්ට කියලා කියන්නේ ඔය රතු පාට හඳුනා ගන්න එකට. රතු පාට හඳුනා ගන්න එක තමයි දිට්ට. ඒ වගේම තමයි මලේ තියෙන සුමට බව අපිට මේ පොට්ටබ්බ රූපේ හැටියට ඇවිල්ලා පොට්ටබ්බ පීඨයට ගිහිල්ලා ඒ කියන්නේ ටැක්ටයිල් ෆැකල්ටි එකට ගිහිල්ලා මේක මේ සුමට බව සුමටත්වයේ බවට පත් කරනවා. ඒක තමයි කියලා කියන්නේ මුත කියලා. මුත කියලා කියන්නේ ඒකයි. රතු බව හඳුනාගත්ත තැන දිට්ට. එතකොට මේකේ සුමට බව හඳුනාගත්ත තැන මේ මුත කියලා කිව්වේ. දැන් ඔය දෙකම ඔය ෆැකල්ටිස් දෙකේම ඔය වෙන මේ දිට්ටයි මුතයි කියන ක්‍රියාවලි දෙකම එකට එකතු වෙලා තමයි ඔය විඤ්ඤාතේ කියන මේ සංසිද්ධිය හදන්නේ. විඤ්ඤාතේ කියන තැන තමයි ඔය රතු සුමට මල. රතු සුමට මලක් බවට මේක පත් කරන්නේ මේ එන අරමුණ පත් කරන්නේ ප්‍රාථමික තැන විඤ්ඤාත කියලා කියන්නේ ඔය රතු සුමට මල. අර දෙකම එකට එකතු කරන එක තමයි විඤ්ඤාතේ. ඕක තේරුම් ගන්න මේ ක්‍රියාවලිය තේරුම් ගන්න. එහෙමනම් දැන් මේ අරමුණට පාදක වෙන බාහිර රූපයේ ප්‍රාථමික හඳුනා ගැනීම සංඥා ඥාති කියන තැන ප්‍රාථමික හඳුනා ගැනීම ඒ කියන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ඒ හතර හරහා අරමුණට මුල් වෙච්ච බාහිර වස්තුව ප්‍රාථමික හඳුනා ගැනීම දැන් තේරෙන්න ඕනේ. ජෝතිපාලගේ සින්දුවක් අහුණත් එහෙමයි. ජෝතිපාලගේ සින්දුවේ තියෙනවා මිහිරි බව තියෙනවා. ඒකේ තුනම ඔය හැම තැනම ඔය බව දත්ත තියෙන්නේ තුනක පැකට්ස් වලින් තියෙන්නේ. ඒකේ තියෙනවා මිහිරි බව තියෙනවා, අමිහිරි බව තියෙනවා, මිහිරක් හෝ අමිහිරක් නැති බව තියෙනවා. ඒක තමයි බව දත්තේ එළිය තියෙන්නේ. දැන් ඕක මේ පැත්තට ආවම පටිච්ච වුණාම කියන්නේ සෝතය හරහානේ. શબ્දයන්නේ සින්දුවක්නේ. සෝතය හරහා ඇවිල්ලා මේ මොලෙත් එක්ක සම්බන්ධ කරන නර්ව් එක තියෙනවානේ. හරි. ඔය අර අතන තිබ්බ ඔප්ටික් නර්ව් එක තිබ්බා. ඒ වගේ මෙතන තියෙනවා ඔඩිටරි නර්ව් එක නේ. ඔඩිටරි නර්ව් එක හරහා යනවා මේක මොලේට ගිහිල්ල ඉවර වෙලා මේක මොලේ තියෙන ඒ ඔඩිටරි ෆැකල්ටි එකෙන් මේක රීඩ් කරනවා. මේක රීඩ් කරපුවාම අර එළිය තියෙන මිහිරි බව මිහිරකට පෙරලෙනවා. ඔයා මේකට කැමති නම් මේක මිහිරකට පෙරලෙනවා. ඔයා මේක අකමැති නම් මේක අමිහිරකට පෙරලෙනවා. එළිය තියෙන අමිහිරි බව මේ පැත්තට ඇවිල්ලා අමිහිරකට පෙරලෙනවා. මේ දෙකම නැති ස්වභාවය උපේක්ෂා වගේ ස්වභාවයක් නම් මේක මේ පැත්තට ඇවිල්ලා ඉවරලා මේක මිහිරකුත් නැති අමිහිරකුත් නැති ස්වභාවයට පෙරලෙනවා. දැන් ඕක තමයි වෙන්නේ ඔය මනෝපවිචාර කියන තැන වෙන්නේ ඔන්න ඔතන. දැන් ඔය විදිහටයි ගන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ දැනෙන එක පොට්ටබ්බ රූපය හරහා මේ එන එක එන මොකක් හරි අරමුණක් එනවා නම් ඒ අරමුණ මේ හැමනේ පොට්ටබ්බේ කියලා කියන්නේ. මේ හැම හරහා අපි ගිහිල්ලා බිත්තියක් අතර බිත්තිය තියෙනවා රළු බව තියෙනවා. ඒ රළු බව උපකලාප හැටියට ඇවිල්ලා මේ පැත්තට ඇවිල්ලා මේ ශරීරය තුල මේ හැමේ පිටිපස්සේ හැම ඇතුලේ තියෙන සෛල තුල මේක ජනිත වෙලා රූප කියලා කියන්නේ එතන. ඒක ජනරල් ඒ සිග්නල් එක අරිනවා ටැක්ටයිල් නර්ව් එක හරහා. ටැක්ටයිල් නර්ව් එකක් තියෙනවා. දැන් නර්ව් සයත් තියෙනවා. ෆැකල්ටි 6 සම්බන්ධ කරන නර්ව් සයත් තියෙනවා. ඒ 6 ස්පර්ශ ආයතන හරහා. ස්පර්ශ ආයතන 6ම මොලේට සම්බන්ධ කරන නර්ව් එකක් තියෙනවා. වර්ණ රූපේ සම්බන්ධ කරන්නේ ඔප්ටිකල් නර්ව් එකෙන්. මේ සෝත රූපය මොලේට සම්බන්ධ කරන්නේ ඔඩිටරි නර්ව් එකෙන්. හරි. ඒ වගේම තමයි මේ ගන්ධ රූපය මොලයත් එක්ක සම්බන්ධ. ගන්ධ රූපෙන් නාසය හරහා ඉන්නේ. නාසයේ තියෙන සෛල මොලයත් එක්ක සම්බන්ධ කරන්නේ මේකට කියන්නේ ඕල්ෆැක්ටරි කියලා. නැත්නම් ඕෆැක්ටරි කියනවා. ඕෆැක්ටරි කියන නර්ව් එකෙන් තමයි සම්බන්ධ කරන්නේ. හරි. ඒ වගේම දිවට දැනෙන රසය
එළිය තියෙන රසය දිවට දැවුනහම මේක දිවේ තියෙන සෛල මොළයත් එක්ක සම්බන්ධ කරනට කියනවා ගස්ටටරි මේ නර්ව් එක කියනවා. හරි ඉංග්‍රීසියෙන් වචන වල සිංහල වචන ඇති. සිංහල වචන ඇති. හරි ඉතින් ඒ විදිහට ඒ වගේ තමයි පොට්ටබ්බේ හරහා එන මේ රළු බව, සුමට බව, සීතල බව, උණුසුම් බව කියන එක මේ පොට්ටබ්බේ හැදිලා තියෙන සෛල වලට ඇවිල්ලා ඒක මොළයත් එක්ක සම්බන්ධ කරනවා ටැක්ටයිල් නර්ව් එකෙන්. ඔය ටැක්ටයිල් කියන නර්ව් එක. හරි. ඉතින් ඕක 아무තු දෙයක් නෙමෙයි. ඕක තමයි ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ කිව්වේ. බුදුහාමුදුරුවෝ කිව්වේ එළියේ තියෙන රූපය ඔය සය රූපය මේ පැත්තේ පංචස්කන්ධය ජනිත කරනවා. ඒ පංචස්කන්ධය කියලා කියන්නේ මේ සංඥාව. ඕක තමයි සංඥාව කියන්නේ. සංඥාව කියන්නේ දත්ත ප්‍රවාහය. ඔය දත්ත මොළයට ඇරලා ඔය මං කලින් කිව්වා අර මේ මොනවද නර්ව්ස් පහරහා මොළයට ඇරලා මොළෙන් මේක රීඩ් කරලා දත්තය බවට පෙරලනවා. සීතල බව සීතල කියන මේ දත්තයට පෙරලනවා. උණුසුම් බව උන්හේන පී කියන එක එළියේ තියෙන්නේ. මේක උන්හේන පී කියන එක මේ විදිහට ටැක්ටයිල් නර්ව් එක හරහා මොළයට ගිහිල්ලා රීඩ් කරලා මේක උන්හේන කරනවා. උන්හේන කියන්නේ උණුසුම් කරනවා. උණුසුම කියන දත්තේ බවට පෙරලනවා. දත්තේ බවට පෙරලන මේක තේරුම් ගන්න මේක තමයි මේ අභිඥා දේශනාව බුදුහාමුදුරුවෝ කරපු දේශනාව ඇතුළේ තියෙන අභිඥාව උතනයි. අභිඥාව උතන. එතකොට ඒක කරනවා විතරක් නෙමෙයි ඔයාගේ තියෙන ස්වરૂපය අනුව මේක ස්වභාව ධර්මය. මේක මේ කොහෙන්ද එන්නේ කියලා ආන්නේ ස්වභාවය අනුව මේකට කැමති අකමැති කැමැත්තක් හෝ අකමැත්තක් නැති ස්වභාවය. ඔය තියෙන තුනෙන් එකක් ඔයා තෝරගන්නවා එතන. ඕක තමයි සංඥා ඥාති කියන තැන. රූප වේදනා සංඥා ඥාති කියන තැන සංඥාගෙන් සංඥා ඥාති කියලා කියන්නේ ප්‍රයිමරි දැනුම එන තැන අපි මේකෙන් තෝරා ගන්නවා අර මනෝපවිචාර තුනෙන් ඔතන ඇති වෙන තුනක් එක අරමුණක් තුල තුනක් ඇති වෙනවා. ඒ අරමුණු මේ ස්පර්ශ ආයතන 6 හරහා අරමුණු එන අරමුණු 6 අර තුනෙන් වැඩි කරාම තමයි 18 වෙන්නේ. එතකොට කොහොම හරි දැන් මේක තමයි ධර්මය. දැන් අපි ඔතනින් තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. ඔය කියපු ටික හරියටම ධාරණය වෙන්න ඕනේ. ඕක ධාරණය වුණාම ඊතුරු ගමන යන්න ලේසි. ඊතුරු ගමන යන්න බාහිර තියෙන ස්වභාව ධර්මයේ තුල තියෙන ඔය සය ධාතුව නිසා ඇති කරනවා මේ ශරීරය තුල බලපෑම. ඒ ශරීරය තුල බලපෑම අර රූප එළිය තියෙන්නේ රූප කියන ස්වභාවයෙන් නම් ආපෝ තේජෝ වායු පඨවි කියන ස්වභාවයෙන් නම් සය රූපය හරහා තමයි ඒ ආපෝ තේජෝ වායු පඨවි කියන වලින් හැදිච්ච ඒ අරමුණ එන්නේ ඔය සය රූපය හරහා. එළියේ තියෙන ආපෝ තේජෝ වායු පඨවි කියන පදාර්ථමය ස්වභාවය අපි ඒ පදාර්ථමය ස්වභාවයත් එක්ක ඉන්ටරැක්ට් කරන විදිහට අපි ඒක බැලුවොත් වර්ණ රූපයක් වෙනවා. හරි අපි ඒකට සවන් දුන්නොත් සෝත රූපයක් වෙනවා. අපි ඒක ගිහිල්ලා දිව ගාලා බැලුවොත් එහෙම ඒක රස රූපයක් වෙනවා. හරි අපි ඒක ගිහිල්ලා ඉඹලා බැලුවොත් එහෙම අපිට මේක විල්ල ගාන රූපයක් වෙනවා. අපි ඕක ගිහිල්ලා ඇල්ලුවොත් එහෙම මේක පොට්ටබ්බ රූපයක් වෙනවා. ඒ වගේ අපි මේක ගැන මේ මනෝ මේ සංඛාරයක් කරොත් එහෙම මේක ඇවිල්ලා මන රූපයක් වෙනවා. ඒ විදිහට තමයි අපි මේක ඉන්ටරැක්ට් කර එකම දේ එකම ගොඩනැගිල්ල. ඔය ගොඩනැගිල්ල දිහා බලපුවහම ගොඩනැගිල්ල වල රූපයක් හැදෙනවා. ගොඩනැගිල්ල ගිහිල්ලා අල්ලපුවාම ගොඩනැගිල්ල තියෙන රළු බව දැනෙනවා. ඒක පොට්ටබ්බ රූපයක් හැදෙනවා. ගොඩනැගිල්ල ගිහිල්ලා තට්ටු කරපුවාම තියෙන මේ ලී වලට හරි වීදුරු වලට තට්ටු කරලා රත්යක් එනවා. ඒතකොට ඒක සෝත රූපයක් එනවා. එකම රූපය අපි ඉන්ටරැක්ට් කරන විදිහට සය රූපය හැදෙනවා. එතකොට සය රූපය ජනිත කරනවා පදාර්ථමය මේ රූපයකින් පදාර්ථමය වස්තුවකින් සය රූපය ජනිත කරනවා අපි ඉන්ටරැක්ට් කරන විදිහට. අපි ඔය ගැන ගොඩක් කතා කරලා තියෙනවා. හරි. එතකොට දැන් ඔය සය රූපය අර ඉන්ටර්ෆේස් එකත් එක්ක මේ පස්ස වෙනවා. කන්ටැක්ට් වෙනවා. ඉන්ටර්ෆේස් එක මොකද්ද? සය ස්පර්ශ ආයතනය. අදාළ ආයතනයත් එක්ක අර සය රූපය ස්පර්ශ වෙනවා. අදාළ ආයතනය කියලා කියන්නේ මේක චක්කු රූපයක් නම් අතන චක්කු ස්පර්ශ ආයතනයත් එක්ක. සෝත රූපයක් නම් සෝත ස්පර්ශ ආයතනයත් එක්ක. ජීවා රූපයක් නම් ජීවා ස්පර්ශ ආයතනයත් එක්ක. ඒ විදිහට අදාළ
මේ ආයතනයත් අදාළ සය ආයතනයෙන් අදාළ ආයතනය සමග මේ රූපය ස්වභාවය අනුව රූපය ඇවිල්ලා පස්ස වෙනවා. ඒක තමයි ඔය ඉන්ටර්ෆේස් එක. අරමුණට පාදක වන්නේ අරූප නම්, ඒ කියන්නේ මොනවාද ශක්තියින් සහ දත්ත නම්, ශක්තියින් සහ දත්ත නම් එතකොට එන්නේ අර ආයතන 6 හරහාම තමයි එන්නේ. මෙන්න මේක තේරුම් ගන්න. හරි. දැන් බුදුහාමුදුරුවෝ බෝකට ඔය කිව්වේ සය ස්පර්ශ ආයතන කියලානේ කිව්වේ. දැන් බුදුහාමුදුරුවෝ ඔතන කිව්වේ නෑ සයේන්ද්‍රිය කියලා කිව්වේ නෑ. සයේන්ද්‍රිය කියන්නේ මේ අපි හදාගත්ත වචනයක්. ඔය අටුවාචාර්යන්ලා ලියපු වචනයක් අපිත් අරගෙන ඒකත් අරගෙන අපි ඒක අරගෙන යනවා. හරි. නමුත් බුදුහාමුදුරුවෝ කිව්වේ මේ සය ස්පර්ශ ආයතන. ස්පර්ශ ආයතන කියන්න හේතුවක් තියෙනවා. මොකද හේතුව දැන් ඔය ස්පර්ශ ආයතන 6 ආකාර දෙකකට ක්‍රියා කරනවා. එකක් තමයි ඔය 6 ඉන්ද්‍රියන් 6ක් විදිහට ක්‍රියා කරනවා. ඉන්ද්‍රියන් 6ක් විදිහට ක්‍රියා කරනවා. ඒකෙන්ද ඒක ඉන්ද්‍රියන් කියලා ගත්තට වරදක් නැහැ. හරි. ඉන්ද්‍රියන් 6ක් විදිහට ගන්න. ඇහෙන් වර්ණ රූපේ එනවා. වර්ණ රූපය කියන රූපය අපි මේ කැප්චර් කරන්නේ ඇහෙන්. එතකොට මේ සෝත රූපය අපි කැප්චර් කරනවා මේ අපේ ස්පර්ශ ආයතනයක් වන කණෙන්. හරි. ඒ කියන්නේ දිව ස්පර්ශ ආයතනයක් හැටියට පාවිච්චි කරනකොට, ඉන්ද්‍රියක් හැටියට පාවිච්චි කරනකොට දිවෙන් රසය එනවා. හරි. ඒ විදිහටත් ගන්න පුළුවන්. එතකොට ඒ ඇවිල්ලා රූපයනේ. මේක ඇවිල්ලා රූපය. හරි. ඒ කියන්නේ එළිය තියෙන අපිට අල්ලන්න පුළුවන් ඕලාරික රූපේ, තේරුම් ගන්න පුළුවන් රූපය. අම්මා දරුවෝ මේ වාහන ගහකොළන් අරගබාන කියන ඔය ඔක්කොම වැටෙන රූපේ. ඒ රූපය ස්පර්ශ කරනවා මේ ස්පර්ශ ආයතන 6න්. ස්පර්ශ ආයතන 6න් ස්පර්ශ කරනකොට ඔය ස්පර්ශ ආයතන 6 ඉන්ද්‍රියන් 6ක් විදිහට වැඩ කරනවා. හරි. ඒක ආකාරයක්. හරි. ඊට පස්සේ ඔය ඉන්ද්‍රියන් 6 දැන් අපි ඉන්ද්‍රිය කියලා කතා කරමුකෝ. ලේසියිනේ කතාව. ඉන්ද්‍රියන් 6 හැදිලා තියෙන සිවියකින්නේ. ඇහි ඔය චක්කු ඉන්ද්‍රියට අමතරව චක්කු කියන ඉන්ද්‍රිය, ඒ කියන්නේ වර්ණ රූපය කැප්චර් කරන මේ සෛලෙන් සෛලයට එළිය තියෙන වර්ණ රූපය මේ පැත්තේ ඇහි සෛල තුල සම්භූත වන ක්‍රියාව තමයි මේ ඔය අපි දැන් කතා කරේ. හරි. දැන් ඒ වගේම තමයි ඔය ඉන්ද්‍රියන් 6 හැදිලා තියෙන සිවියකින්නේ. ඇහි තියෙනවා සිවියක්. නේ, දිවේ තියෙනවා සිවියක්, නාසයේ තියෙනවා සිවියක්, හරි, කනේ තියෙනවා සිවියක්. හරි. එතකොට පොට්ටබ්බේ තියෙනවා, පොට්ටබ්බේම සිවියක් නේ, පොට්ටබ්බේ කියන්නේම සිවියක්. හරි. කොහමරි ඔය පොට්ටබ්බේ ඔය සිවිය පොට්ටබ්බේ කියන ඉන්ද්‍රිය හැටියටත් ක්‍රියා කරනවා, පොට්ටබ්බේ කියන සිවිය හැටියටත් ක්‍රියා කරනවා. ඇහැ කියන චක්කු ඉන්ද්‍රිය හැටියටත් ක්‍රියාත්මක වෙනවා, චක්කු සිවිය හැටියටත් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ ඉන්ද්‍රියන් හැටියට ක්‍රියාත්මක වෙනකොට එළියේ තියෙන මේ ලෝක මේ මොනවද එළිය ඇදිලා තියෙන ආපෝ තේජෝ වායු පඨවි කියන එක හැදෙන ඕලාරික රූපය ඔය ඉන්ද්‍රියන් 6 හරහා මේ ශරීරය තුල සම්භූත වෙලා පංචස්කන්ධ ක්‍රියාවලිය සිද්ධ කරනවා. හරි. ඒ වගේම තමයි අරූපය. දැන් අරූපය කියලා කියන්නේ මොකක්ද? ආකාශ ධාතුවයි විඥාන ධාතුවයි. ආකාශ ධාතුවයි ආකාසඤ්ඤායතනයයි විඥානඤ්ඤායතනයයි. ආකාශ ධාතුවයි විඥාන ධාතුවයි. ඒක තමයි අරූපය කියන්නේ. දැන් ඔය දෙකේ ආකාශ සංඥාව තුල තියෙන්නේ ශක්ති සහ ක්ෂේත්‍ර. ශක්ති සහ ක්ෂේත්‍ර තියෙනවා, විඥානඤ්ඤායතනය තුල තියෙනවා දත්ත. දැන් ඔය ඔක්කොම එකට එකතු වෙලා තියෙනවා. ඔය කොහෙද තියෙන්නේ කියලා, කොහමද තියෙන්නේ කියලා හොයන්න යන්න එපා. ඔක්කොම එකට ඉම්ප්‍රෙග්නන්ට් වෙලා කියලා අපි කියවනේ. එතකොට නමුත් ඔය රූපය එළියේ තියෙනවා. දැන් ඔය රූපයට තමයි අපි කියව අරූපය කියලා ඉවරලා. සුකුමයි කියලා කිව්වේ, සුකුම රූපය කිව්වේ ඒකයි. ඒතකොට සුකුම රූපයත් මේ නිසා ශරීරය තුල බලපෑමක් ඇති කරනවා. බලපෑමක් ඇති කරන්න මේ සුකුම රූපයේ බලපෑම ශරීරය තුලට එන්න ඕනේ. මේ සුකුම කියන රූපයේ බලපෑම ශරීරය තුලට එන්නේ මේ ශරීරයේ වටේට තියෙන සිවිය හරහා එන්නේ මේක සිවිය හරහා. එතකොට ඇහැ කියන මේ ආයතනයක් හැටියට ගත්තාම, ස්පර්ශ ආයතනය ඉන්ද්‍රියක් හැටියට ගත්තාම වර්ණ රූපයත් ඒක හරහා එනවා. ඇහැ හරහා ඔය ශේස්ත්‍ර කිරණ දත්ත කියන ඒවාත් එනවා, ඇතුළට එනවා.
හරි දැන් එතක රූපයයි අරූපයයි දෙකම ඔය ශරීරය තුළට බලපෑම ඇති කරන්නෙම ඔය කියන මේ පංචේන්ද්‍රිය හරහා නැත්නම් සයේන්ද්‍රිය හරහා නැත්නම් සය ස්පර්ශ ආයතන හරහා ඔන්න ඔය විදියට හරි රූපය කියන එක මේ බලපෑම රූපය කියන එකේ බලපෑම ඇති කරන්නේ මේ හයම ඉන්ද්‍රියන් හයක් විදියට ක්‍රියා කරනකොට හරි මේ හයම සිවියක් විදියට ක්‍රියා කරනකොට තමයි අරූපේ බලපෑම ශරීර තුළට ඇති වෙන්නේ කොහොම හරි මේ ස්පර්ශ ආයතන හයම ඇරිලා තියෙනකොට එළියේ තියෙන බාහිර රූපේ තුල තියෙන මේ සය ධාතුව රූප කලාප හැටියට ශරීරය තුලට එනවා ශරීරය තුළට එනවා මේක හරි වැදගත් මම මේ කිව්වේ අපි අර කලින් කතා කරපු තැන ඉඳගෙන මේ පොඩ්ඩක් අපි ඉස්සරහට ආවා දැන් අපි ඉස්සර මේ ස්පර්ශ ආයතනය කියන එක අපි දෙආකාරයකට ඒකේ ෆන්ක්ෂන් එක ඒකේ ක්‍රියාකාරීත්වය ආකාර දෙකකට දැන් අපි බෙදුවා අපි ඉස්සරලා ඔච්චර දුරට ගියේ නෑ. එහෙනම් මේ ඇවිල්ලා දැන් ටිකක් එක්ස්ටෙන්ෂන් එකක් මේ යන්නේ. මේක තේරුම් ගන්න ඕනේ. මේක මේ සංසිද්ධිය තේරුම් ගන්න බැරුව මේ ඉස්සරහට තියෙන මේ අභිඥා දේශනාව බුදුහාමුදුරනේ දේශනාව අපිට තේරෙන්නෙම නෑ. මේක තේරුම් ගන්න. මේක තේරුම් ගත්තේ ඉතින් මම තේරුම් ගත්තේ ওই විදිහට. ඔය විදිහට තමයි තේරුම් ගත්තේ. මේ ස්පර්ශ ආයතන බුදුහාමුදුර ස්පර්ශ ආයතනය කියලා කිව්වේ ඔකට ඉන්ද්‍රියන් කියලා කියපු තැන් තියෙනවා නැත්තේ නෑ. නමුත් මූලික වශයෙන් අර ධර්මතා හතර ගැන කියනකොට කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි දෝෂයක් හොයන්න බැරි ධර්මතා හතර ගැන කියනකොට බුදුහාමුදුර ඔය දෙවෙනි ධර්මතාවය එතන තියෙන දෙවෙනි එකේදී කිව්වේ පළවෙනි එකේ සය ධාතුව දෙවෙනි එකේදී කිව්වේ ස්පර්ශ ආයතන 6 කියලා. ස්පර්ශ ආයතන 6 කියන්නේ හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ හයෙන් රූපයත් ස්පර්ශ කරනවා අරූපයත් ස්පර්ශ කරනවා හරි ඒකයි කිව්වේ මේකට පොදුවේ ස්පර්ශ ආයතන කියලා ඉවල්ලා සුකුම අවස්ථාවත් ස්පර්ශ කරනවා මේ ඕලාරික අවස්ථාවත් ස්පර්ශ කරනවා පරමාණුක අවස්ථාවත් ස්පර්ශ කරනවා අණුපරමාණුක අවස්ථාවත් ස්පර්ශ කරනවා ඔය දෙකමයි කියන්නේ ආපෝ තේජෝ වායු පඨවි කියන අවස්ථාවත් ස්පර්ශ කරනවා ආකාසඤ්ඤායතනයයි විඥානඤ්ඤායතනය කියන ධාතු අවස්ථා දෙකත් මේකෙන්ම ස්පර්ශ වෙනවා ස්පර්ශ වෙලා ඔකේ ඇති කරන ශරීරය ඇති කරන බලපෑම කියලා කියන්නේ පංචස්කන්ධේ ජෙනරේට් කරනවා ඇතුලේ හරි මේක වැදගත් අපි දැන් පොඩ්ඩක් ඉස්සරහට ගියා හරි එතකොට දැන් දැනගන්න තියෙන්නේ දැන් ඔන්න ඔය විදිහට මේක ස්පර්ශ ආයතනේ ආකාර දෙකෙන් එතකොට ස්පර්ශ ආයතන තමයි ඉන්ටර්ෆේස් එක හරි ඒ කියන්නේ බාහිර ස්වභාව ධර්මයයි අපේ ශරීරයයි කරන බලපෑම කියන බලපෑමයි අතර තියෙන ඉන්ටර්ෆේස් එක තමයි ස්පර්ශ ආයතනයි එතකොට ස්වභාව ධර්මයේ මේවා තියෙන භවදත්ත හැටියට මේ ඔක්කොම භවදත් ඔය රූප කලාප 21 ගැන සාකච්ඡා කරන තැන බුදුහාමුදුරුවෝ සාකච්ඡා කරන තැන ගත්තාම ඔය ඇතුලේ ඔය රූප කලාපය ඇතුලේ ඔය රූප කලාප 21 ඇතුලේ මේ ඕවා සමහර ඒවා තියෙනවා නිෂ්පන්න රූප හැටියට නිෂ්පන්න රූප කියලා කියන්නේ කලවම් වෙච්ච නැති රූප හැටියට තියෙනවා ඒ කියන්නේ සුද්ධාෂ්ටක සහ මේ සය රූපය සුද්ධාෂ්ටකයි සය රූපය හැටියට තියෙන එක තමයි නිෂ්පන්න කියලා කිව්වේ ඕකට අමතරව බලන්න ඔය මේ මොකද්ද මේ රූප කලාප 21 ගැන බුදුහාමුදුරුවෝ කියන තැන බලපුවාම එතන තියෙනවා සුද්ධාෂ්ටක 8යි ආපෝ තේජෝ වායු පඨවි හරි පඨවි කියලා කියන්නේ තද බව ගලන බව උණුසුම් බව හමන බව හරි හමන බව ඔක තමයි ආපෝ තේජෝ වායු පඨවි කියලා කියන්නේ හරි ඒ කියන්නේ බව ඕවත් බව දත්ත ආපෝ තේජෝ වායු පඨවි කියලා ආපෝ කියලා කියන්නේ මේ හමන බව නැත්නම් ගලන බව තේජෝ කියලා කියන්නේ උණුසුම් සීතල බව ඔක බව දත්තය හරි පඨවි කියලා කියන්නේ තද බව ආපෝ තේජෝ වායු පඨවි ඔක්කොම බව දත්ත එළියේ තියෙන්නේ බව දත්ත ඔය බවදත්ත මේ මොනවද ආපෝ තේජෝ වායු පඨවි ආපෝ තේ ගලන බව මේ උණුසුම් බව සීතල බව තද බව ඒ බව තවත් බව හතරක් එක්ක එකතු වෙනවා මොනවද මේ වර්ණ ගන්ධ රස ඕජා වර්ණ කියලා කියන්නේ වර්ණ බව හරි වර්ණ බව රස කිය රස බව රසය ඇති කරන දත්තේ සාධකය
රසය ඇති කරන සාධකේ ගඳ බව වර්ණ ගන්ධ රස ඕජා. ඕජා කියලා කියන්නේ මේක නිසා ශබ්දයක් ඇති කරන බව. වියලි කොලයක් අරගෙන පොඩි කරපුවාම කර ගාලා හද්දයක් එනවනේ ඕජා. ඒක තමයි මේ තැන ශබ්දයක් ඇති බව. හරිද? ඔයාට එකතු වෙලා තමයි සුද්දාෂ්ටක කියලා බුදුහාමුදුරුවෝ වෙන් කරේ. මොකද ඒක සුද්දාෂ්ටක වල තියෙන වෙනම කාර්යයක් තියෙනවා සුද්දාෂ්ටක. සුද්දාෂ්ටක වල තමයි මේ අනිත් දත්ත ගෙනියන්නේ. ඒකයි සුද්දාෂ්ටක ටික වෙනම බුදුහාමුදුරුවෝ ඒ කාර්ය වෙනම ගන්න තමයි සුද්දාෂ්ටක වෙනම ගත්තේ. දැන් ඕක ඇතුලේ තියෙනවා තවත් බවදත්ත තියෙනවා. තවත් බවදත්තය දැන් උදාහරණයක් ඇයට ගත්තාම ඔය රූප කලාප මේ 21 තුල තියෙනවා ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියලා තුනක්. ලහුතා මුදිතා කම්මඤ්ඤතා මේවා හරි වැදගත්. මේ එකක්වත් හරියට ගැඹුරට පැහැදිලි කරලා විස්තර කරලා නැහැ. ලහුතා මුදිතා කම්ම ලහුතා කියලා කියන්නේ මේ ඔය මේ එළියේ තියෙන ආකාසඤ්ඤායතනයේ තියෙන මේ ශේෂ්ත්‍ර නිසා ඇති කරන බව දත්තේ ඔය කියන්නේ ලහුතා කියලා කියන්නේ අන්නේ ශේෂ්ත්‍ර නිසා ඇති කරන බව දත්තේ. ශේෂ්ත්‍ර නිසා තමයි මේ ශරීරය සමතුලිතව තියන්නේ. එහෙනම් සමතුලිතතාවයේ තියන්න උපකාරී වෙන බව දත්තේ තමයි ලහුතා කියලා කියන්නේ. හරිද? මේවා කියලා නෑ කොහෙවත් හරියට. ශරීරයේ මේ වැටෙන්නේ නැතුව තියෙනවනේ. අපි මේ ලෝකේ රස විඳින්න මේ කෙලින් ඉන්න හින්දානේ. අපි මේක පැත්ත වැටුණා නම් අපිට මේ ලෝකේ මේ රසය විඳින්න බෑනේ. පැත්ත වැටලා විඳින්න බෑනේ මේ රසය. අපිට විඳින්න පුළුවන් වෙන්න ඕනේ. අපිට අතපය විසි කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට මෙතන ඉඳන් අතෙන්ට යන්න පුළුවන් වෙන්න. ඒ හින්දානේ අපි මේ මිහිර විඳින්නේ. මේ මිහිර විඳින්න බෑනේ මේ සමතුලිතතාවය නැති වෙලා අපිට යන එක අමාරු වෙලා අපිට එක තැනක ඉඳගෙන ඉන්න වෙලා. හරි ඔය වුණාම සමතුලිතතාවය නැති කරන සාධක තියෙනවා. ඕක හාමුදුරුවෝ කියනවා මේ කෑම නිසා කියලා. හරි කෑම නිසාත් එහෙම තමයි. වැඩියෙන් කාපුවම ඇවිදින්න බෑනේ. ඇවිදින්න බෑනේ. අපි එක තැනකටලා ඉන්න වෙනවනේ. වැඩියෙන් කාම සමතුලිතතාවය මේ නැති වෙනවා. ඒ වගේ සමතුලිතතාවය ඇති කරන බව දත්තය තමයි ලහුතා කියලා කියන්නේ. හරි ඒ වගේ තමයි මුදිතා කියලා කිය. මුදිතා කියලා කියන්නේ මේ ශරීරය තුල මේ මොනවාද මේ තියෙන ජොයින්ට්ස් මේ තියෙන අතපය මේවා ඔක්කොම පහසුවෙන් ක්‍රියා කරන්න පුළුවන්කම ඇති කරන බව දත්තේ තමයි මුදිතා කියලා කියන්නේ. දැන් ඔය මුදිතාව කියන එක අප්සෙට් වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේකක්වත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා කියන ශරීරය තුල මේ අසනීප තත්ත්වය ඇති වෙනවා. අසනීප තත්ත්වය ඇති කරනවා. ඔය මුදිතා කියන මේ බව දත්තේ හින්දා ලෞතා මුදිතා කම්මඤ්ඤතා කියලා කියන්නේ මේ ශරීරයේ එෆිෂන්සි එකෙන් අපි මේ වැඩ කරන්නේ. අපිට පේනවා අපේ අම්මා මිදුල අතු ගන්නවා හරි කඩිසර වතු ගන්නවානේ. කඩිසර වතු ගන්නවා දැන්. ඒ වගේම යාට සමහර දවස්වලට ඒ කඩිසර බව නැති බවත් අපිට දැනෙනවා. මොකක් හරි අම්මට වෙලා අම්මා මිදුල අතු ගන්නවා හරිම කඩිසරව. හරි අපි නිතරම දකින සිද්ධියක් ඒක. හරි ඒ වුණාට සමහර දවස්වලට තියෙන මේ අම්මට මේ කඩිසර බව නැහැ. එයා කාර්යක්ෂමතාවය අඩු වෙලා. කාර්යක්ෂමතාවය අඩු වෙලා කියලා කියන්නේ මොලේ අර ෆැකල්ටිස් වල දත්ත රීඩ් කරන process එක slow down වෙලා clock වෙලා කෙලස් ඇති වෙලා clock වෙලා කෙලස් ඇති වීම ඉඳන් පෙන්නුලා වගේ කාරණා කීපයක් ඉඳන් වෙනවා. කොහොම හරි මේ රීඩ් කරන විඤ්ඤාණායතනේ ඔය මේ කාර්යක්ෂමව වැඩ කරන්න මොලේ ෆැකල්ටිස් ටික කියන විඤ්ඤාණායතනේ කාර්යක්ෂමව වැඩ කරන්න මේ ඉවහල් වෙන බව දත්තය තමයි කම්මඤ්ඤතා කියලා කියන්නේ. ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියලා කියන්නේ ඔන්න ඔය අරූපය කියන්නේ ශේස්ත්‍රයි විකිරණයි ශරීරය තුල ඔය අසනීප තත්ත්ව ඇති කරන්නේ විකිරණයෙන්ද. ඒවට මූලික වෙන සාධකය තමයි මුදිතා කියලා කියන්නේ. බව දත්තය. කාර්යක්ෂමතාවය අඩු වැඩි කරන සාධකය තමයි කම්මඤ්ඤතා කියලා කියන්නේ. හරි. එතකොට එහෙමනම් ඔය ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියලා කියන්නේ ආකාශ සංඥාවයි විඤ්ඤාණායතනය තුල තියෙන දත්ත ස්වභාවයයි නිසා ශරීරයට ඇති කරන බලපෑම තමයි ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියලා කියන්නේ. එතකොට ඒකත් පුළුවන් අර සුද්දාෂ්ටක එක්ක එකතු වෙලා මේ ස්පර්ශ ආයතනය හරහා ශරීරය තුලට එන්න.
ශරීරය තුළට ඒවා හරි විදිහට ආවම ශරීරය හරි විදිහට සමතුලිතව කාර්යක්ෂමව මේ කිසිම ලෙඩක් දුකක් නැතුව ශරීරය හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ යම්කිසි විපර්යාසයක් වුණා නම් එළිය ස්වභාව ධර්මයේ තුල අපිට එන්නේ විපර්යාස වෙච්ච ඕකට තමයි කියේ විරූපය කියලා. බුදුහාමුදුරුවෝ රූපේ ඕක විරූපය කියලා කිව්වනේ. විරූප කියලා කිව්වේ ඒකයි. ඒක විරූප වෙලා ආපුවම වෙන්නේ මොකද? සමතුලිතතාවේ නැති වෙනවා ශරීරය තුල ලෙඩ ඇති වෙනවා. හරි එතකොට ෆැකල්ටිස් වලින් අර හරියට රීඩ් කරන්නේ නැතුව මේ ඔය ඩිමෙන්ෂියා වගේ තත්ත්වවල මුල. හරි ඔය මුල. එතකොට ඕවා ඔක්කොම බවදත්ත. ඔය ලහුතා මුදිතා කම්මඤ්ඤතා ඔය කියන ඒවා ඔක්කොම එළිය තියෙනවා. ඒක ඔක්කොම එළිය තියෙනවා. එතකොට කාය විඤ්ඤාප්තිය වචී විඤ්ඤාප්තිය කියලා කිව්වේ ඔය නිසා අපිට මේ එළිය තියෙන අරමුණ ජීවයක් තියෙන අරමුණක් නම් ඒ ජීවයේ තියෙන අරමුණ තුල ඇති සති ස්වභාව දෙකක්. හරි කාය විඤ්ඤාප්තිය සහ වචී විඤ්ඤාප්තිය කියලා කිව්වා. අර කාර්යක්ෂමතාවයේ කලින් කියපු කම්මඤ්ඤතාවය කියන එක හරියට වැඩ කරනවා නම් වචී විඤ්ඤාප්තිය පොඩ්ඩක් මේ ස්පීඩ් එක වැඩි. අපි කතා කරන මේ විලාසය මේකේ මේ වේගය වැඩි. වේගය වැඩියෙන් අපිට කතා කරන්න පුළුවන්. හරි ඒ කියන්නේ අර කම්මඤ්ඤතා කියන එක ඒ වැඩි කරන පැත්තට විකාර වෙලා. ඒ වගේ අපේ ගමන අම්මා වැඩිපුර කාර්යක්ෂම යහුසුලුව මේ කඩිසරව මේ වැඩ මේවා කරනවා නම් ඒ කියන්නේ මේ මොනවද කාය විඤ්ඤාප්තිය. කාය විඤ්ඤාප්තිය අඩු වැඩි වෙලා. ඕක තියෙන්නේ මේ ජීවයක් තියෙන රූපයක විතරයි ඕක තියෙන්නේ. ජීවයක් තියෙන රූපයක් අරමුණු වෙනකොට ඔය කියන ලහුතා මුදිතා කම්මඤ්ඤතා කාය විඤ්ඤාප්ති මේ වචී විඤ්ඤාප්ති කියන ඔය භවදත්තේ ඔක්කොම භවදත්ත. ඔය භවදත්ත තියෙනවා. ඔය භවදත්තා තර විදිහට මේ ස්පර්ශ ආයතන 6 හරහා මේ ශුද්ධාෂ්ටකයි වගේම ශුද්ධාෂ්ටකයි මේ සය රූපය හරහා එන සය රූපයයි වගේම මේ ඕවත් එනවා. ඔක්කොම භවදත්ත. ඔය රූප කලාව 21කට බෙදුවේ ඒකයි බුදුහාමුදුරුවෝ. ඕවා ඔක්කොම එක විදිහට සංකලනය වෙලා සංයෝජනය වෙලා එන රූපය ඔය. හැබැයි ඉතින් ප්‍රාණයක් තියෙන රූපයකින් එන රූප කලාප එක්තරා ආකාරයි ප්‍රාණයක් නැති තැනකින් එන රූප කලාප එක්තරා ආකාරයකයි. හරි ඒක තමයි ලහුතා මුදිතා ඔය කියන මේ මොනවාද භවදත්ත තියෙන්නේ. හරි කොහොම හරි මට කියන්න ඕනකම දේ එළිය තියෙන භවදත්ත ශරීරය තුලට බලපාන්නේ ඔන්න ඔය කියන ස්පර්ශ ආයතන 6 කියන ඉන්ටර්ෆේස් එක හරහා මේ තමයි මේක එන්නේ. හරි මේක මෙතන වැදගත්. අපි දැන් මේ කලින් කතා කරපු එක දැන් අපි ඉස්සරහට ගෙනියන්නේ. හරි මේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් අහන්න පුළුවන් නම් දැන් අහන්න. එහෙම නැත්නම් මට ලියලා හරි එවන්න ඔයගොල්ලන්ට තියෙන මේ ප්‍රශ්න අහලාම මේක ක්ලියර් කරගන්න ඕනේ. මෙතන තමයි මේ අභිඥා දේශනා මේක තමයි ඔය කියන එළියේ ඉන්න දේශකයෝ කියන්නේ සිත හැදෙන හැටි කියන්නේ මේ මෙතන සිත කියලා දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ හැටියට සිත හැදෙන හැටි අපේ කියන හැටියට මේ සංඥාව කියන වේගය ඇති කරන හැටි මේ සංඥාව කියන වේගය ඇති කරන හැටි අපි දැනගන්න ඕනේ. සිත හැදෙන හැටි දැනගන්න ඕනේ කියලා අරගොල්ලෝ කියනවා වගේම ඒකෙම මේ හරි පැත්ත දේශනාව තුළ තියෙන බුදුහාමුදුරුවෝ දේශනාව තුළ තියෙන හරි පැත්ත තමයි මේ සංඥාව කියලා කියන්නේ මේ දත්ත ප්‍රවාහය එහෙම නැත්නම් විඥාණය. ওই දත්ත ප්‍රවාහය තමයි විඥාණය කියලා කියන්නේ. විඥාණය දත්ත ප්‍රවාහය මේ හැදෙන හැටි දැනගන්න. ඔය දැනගන්න තමයි මේ අභිඥා දේශනා මේ ඉවහල් වෙන්නේ. ඒකින්ද අභිඥා දේශනාව හරියට බුදුහාමුදුරුවෝ අභිඥා දේශනාව හරියට තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් කරනවා මම මේ උත්සාහ කරන්නේ. හරි මේ හැම දේශනාවක් තුළම මේ ටික සාකච්ඡාවක් තුළම මේක ටික ඉස්සරහට ගෙනියන එකෙන් අදහස් වෙන්නේ මේක පුළුවන් තරම් පැහැදිලි නැත්තම් එහෙම කරුණාකරලා ප්‍රශ්න අහන්න. ප්‍රශ්න අහුවත් විතරයි මේක ක්ලියර් වෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. හැබැයි ඒ ප්‍රශ්න අහන්න ඉස්සෙල්ලා මේ මම කියන කතාව බුද්ධියෙන් අල්ල ගන්න බලන්න.
බුද්ධියෙන් අල්ලා ගන්න බලන්න. මේ මම හැම එකක්ම කියන්නේ ධර්මයට ගලපලා. මම ඔක්කොම සූත්‍ර පිටකයේ තියෙනවා. සූත්‍ර පිටකයේ නැති දේවල් මම කියන්නේ නැහැ. ඒකෙන්ද තේරුම් ගන්න උත්සාහ ගන්න. හරි. එතකොට හරි. එළියේ තියෙන එතකොට එහෙමනම් රූපයයි අරූපයයි දෙකම අපේ ශරීරය තුළට බලපාන ආකාරය, ශරීරය තුළ පංචස්කන්ධය ජනිත කරන ආකාරය දැන් අපි දන්නවා. හරිද? දැන් අපි දන්නවා. ඒ කියන්නේ සය රූපේ සය ධාතුව තියෙනවා. සය ධාතුව සය ස්පර්ශ ආයතන හරහා ඇවිල්ලියර වෙලා මනෝපවිචාර 18 ඇති කරනවා. 18 ඇති කරන්නේ 18ම එකපාරට ඇති වෙන්නේ නැහැ. ওই 18න් එකයි. එක අරමුණකට එකයි ඇති වෙන්නේ. හරි. ඔය එක අරමුණකට එකයි ඇති වෙන්නේ. ඔයා දැක්කනම් එහෙම ශබ්දයක් ඔයාට ඇහුණා නම් එහෙම ඒ ශබ්දය ඔයාට ප්‍රිය ජනක ශබ්දයක්ද අප්‍රිය ජනක ශබ්දයක්ද එහෙම නැත්නම් මේ දෙකම නැහැ ශබ්දයක්ද කියන එක ඔයා තෝරගන්නවා. ඒක ඔයා තෝරගන්නවා. උතන තව සංකාර වෙලාවක් නැහැ. හරි. මෙහා රූප වේදනා සංඥා කියන තැන සංකාර තියෙන ඊට පස්සේ මේ සංකාර වෙන්න ඉස්සෙල්ලා මේක තේනවා. මේක ස්වභාව ධර්මයේ කම්ම නියාමය. කොහොමද වෙන්නේ කියන එක මේක තරක කරන්න යන්න එපා. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි තරක කරන මේක වෙනස් කරන්න බෑ. ඒක තරක කරන්න එපා. මොකක්ද බුදුහාමුදුරුවෝ තරක කරලා වෙනස් කරන්න බැරි දෝෂ හොයන්න බැරි ධර්මතා හතරෙන් එකක් ඔය. ඉතින් ඒකින මේ තරක කරන්න යන්න එපා. දෝෂයක් ඔයගොල්ලන්ට හොයන්න බෑ මේකේ. හරි සම්පූර්ණ ස්වභාව ධර්ම ක්‍රියාව. එතකොට ඒ තියෙන බලපෑම නිසා මේ ශරීරය තුල ඔය 18 මනෝපවිචාරයේ මොකක් හරි එකක් ඇති වෙනවා. එක්කෝ යා ශබ්දයට කැමති ප්‍රියජනක එකක් එනවා. රසයට කැමති ප්‍රියජනක රසයක් එනවා. එහෙම නැත්නම් එන සුවඳේ ආග්‍රාණය වාට දැනෙනවා අප්‍රියජනක ආග්‍රාණයක් වෙන්න පුළුවන්. වාට පොට්ටබ්බේ මේ ගැටුනහම අප්‍රියජනක ටැක්ටයිල් ස්වභාවයක් වෙන්න පුළුවන්. අප්‍රියජනක උණුසුම මොනවද සීතල උණුසුම සීතල කැමති නම් කැමති සීතල කැමති නම් වාට අප්‍රියජනකයිනේ. උණුසුමට ඔයා කැමති නම් ඔයාට ප්‍රියජනකයි. උණුසුමට ඔයා කැමති නම් අප්‍රියජනකයි. අප්‍රියජනකයි. දැන් අපි ඕක එදා කතා කරා. අපි ගිය සැරේ ධර්ම සාකච්ඡාවලදී ඕක කතා කරා. ඕකට හොඳම තැන තමයි පොඩි ළමයෙක්ගේ අවස්ථාව. පොඩි ළමයෙකුට ෆෝන් එකක් දීලා තියෙනවා නම් එයා ෆෝන් එක දිහා බලාගෙන මේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන එයා hina වෙවි ඉන්නවා. එයාට සංකාරයක් වෙන්නේ නැහැ. රූප වේදනා සංඥා කියන තැනින් ඒ කතා ඉවරයි. ඔය ෆෝන් එකක් ගත්ත ගමන් කවුරු හරි පිටින් ඇවිල්ලා ගත්ත ගමන් අරයාගේ මූණ අඳුරු වෙනවා. ඒ කියන්නේ ප්‍රියජනකත්වයක් විඳ හිටියා මෙයා මේක අප්‍රියජනකත්වයකට පෙරලෙනවා. ෆෝන් එක දිහා බලාගෙන ඉන්නකොට පොඩි දරුවා එයාට ඇති උනේ මේ ප්‍රියජනක මේ ආරම්භණයක් නැත්නම් ප්‍රියජනක අරමුණක්. එයා ප්‍රියජනක අරමුණක තමයි ගිලිලා හිටියේ. ඒකයි එයා hina වෙවි හිටියේ. ඒක එකපාරට වෙනස් වෙනවා. ප්‍රියජනක අරමුණු කියනවා මේ තප්පරයකට 10 ගණක් එනවනේ. ඒ දිගටම යාට ආවේ ප්‍රියජනක අරමුණක් ආවේ. හරි මේක ෆෝන් එක ගත්ත ගමන් එන ඊගාවට එන අරමුණ මෙයාට එන්නේ අප්‍රියජනක මනෝපවිචාරයක් එන්නේ. අප්‍රියජනක මනෝපවිචාරයක් ඉඳලා මෙයාගේ මූණ අඳුරු වෙනවා. මූණ අඳුරු වෙලා යනවා. ඒ කියන්නේ ප්‍රියජනක අරමුණක හිටිය කෙනා මෙයාගේ මේ අරමුණ වෙනස් වුණා. තප්පරයට ශනේශරයට අරමුණ වෙනස් වෙනවානේ. එතකොට වෙනස් වෙන අරමුණ මේක අප්‍රියජනක අරමුණක් වුණා. ඒකයි පොඩි දරුවට උනේ. මේක පැහැදිලි කරගන්න ලේසි එතනින්. දැන් ඕක වෙන්නේ කොහමද කියලා අහන්න එපා. පොඩි ළමයාට ඕක වෙන බව දන්නවනේ උදේටම. මේ ස්ක්‍රීන් එක දිහා බලලා මෙයා hina වෙයි කකුලුත් උඩ දාලා සමහරට සද්දෙකුත් පිට කරගෙන මෙයා හොඳට ඉන්නවනේ. ඉඳලි වෙල්ලා ඕක ගිහිල්ලා ඕක කිරි දෙන්න හරි මොකකට හරි දෙකට අපි ඕක ගන්නවනේ. ගත්ත ගමන් මූණ අඳුර වෙනවා. ඉතින් මූණ අඳුර වෙන්නේ ඇයි? අපේ සංකාරයක් වෙලා නැහැනේ. ඒ වගේ ඕක බුදුහාමුදුරේ දේශනාව විදියට ගන්න. දේශනාව විදියට ගන්න. එතකොට හරිය කොහොම හරි ඔය 18 මනෝපවිචාර වලින් එක අරමුණක ඇති වෙන්නේ එක පවිචාරයයි ඇති වෙන්නේ. ඒක තේරුම් ගන්න. කොහොම හරි අරමුණක පවිචාර 3ක් ඇති වෙන්න පුළුවන්. 3ම එකට වෙන්නේ නැහැ.
හරි එක්ක ප්‍රිය මනාප එහෙම නැත්නම් අප්‍රිය මනාප එහෙම නැත්නම් ප්‍රිය ජනක බවක් හෝ ප්‍රිය ජනකත්වයක් හෝ අප්‍රිය ජනකත්වයක් නැති ස්වභාවය. ඕකට උපේක්ෂාව කියලා තමයි හැමතැනම තියෙන්නේ. උපේක්ෂාව කියලා ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔතන උපේක්ෂාව කියන එක ගන්න මේ ප්‍රිය බවක් හෝ අප්‍රිය බවක් නැති කියන එක ගන්න. මේ නැති මොකුත් නැතුව එතන තියෙනවා මොනවා හරි තියෙනවා එතන තියෙනවා ඒ විදිහට ගන්න. කොහොම හරි අපි මේක තවදුරටත් ඩෙවලොප් කරන්න ඕනේ. දැන් ඩෙවලොප් කරන් ගියාම අපි හිතමුකෝ දැන් මේ අපිට මේ මනාපාරම්මණයක් එනවා කියලා. මනාපාරම්මන තියෙනවා, අමනාපාරම්මන තියෙනවා, මේ මනාපෙකුත් අමනාපෙකුත් නැති උපේක්ෂාරම්මන තියෙනවා. හරි දැන් ඔය මනාපාරම්මණයක් ආවා කියලා හිතන්නකෝ. එළියේ තියෙන බාහිර ස්වභාව ධර්මයේ තුල තියෙන යම්කිසි සංසිද්ධියක් නිසා අපිට ඇති වුණා මේ මනාපික ආරම්මණයක්. මනාපික ආරම්මණයක් ඇති වුණා කියලා කියන්නකෝ. හිතන්නකෝ. හරි දැන් ඔය මනාපික ආරම්මණය කියලා කියන රූප වේදනා සංඥා කියන තැන. හරි දැන් මේක ඉස්සරහට යන්න ඕනේ. දැන් ඉස්සරහට යන එක ගැන හිතන්නේ නැතුව හිතන්නෝ ඉස්සරහ තියෙන මග ගැන දන්නවනේ. ඉස්සරහ තියෙන මග මොනවා සංකාර විඥාන ඊට පස්සේ නාම රූප සලආයතන මේම ගිල් වෙලා අන්තිමට උපාදාන වෙනවා. උපාදාන පත්‍ය භව පත්‍ය ජාති වෙනවානේ. ඒක තමයි ස්කන්ධ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය. හරි එතකොට දැන් ඔය මග මේ මනාපික ආරම්මණයන් නිසා ඔය හැදිලා තියෙන මගට අපි කියනවා මොකද්ද කියන්නේ ලෝභ රාග අකුසල මූලය තමයි ඔය ඇති වෙන්නේ. මනාපික ආරම්මණය කියන රාග අකුසල මූලය. රාගය ඇති වෙන්න පළවෙනි හේතුව ඔය. උතනින් තමයි රාගය ඇති වෙන්නේ. රාගය කියන එක ඇති වෙන්නේ මනාපික ආරම්මණයක් ආවම 18 පවිචාර කියන තැන මනාපික ආරම්මණයක් ඇති වුණොත් ඒ මනාපික ආරම්මණය මුල් වෙනවා රාගයට. රාගය කියන චිත්ත ප්‍රවාහයම නැත්නම් දත්ත ප්‍රවාහය රූප වේදනා සංඥා ඒවත් දත්ත තමයි. නමුත් ඕක තවදුරටත් ওই දත්ත ප්‍රවාහය ඉස්සරහට යනවනේ. විඥාන කියලා කියන්නේ ඒකට. එතකොට ඒ දත්ත ප්‍රවාහය ඉස්සරහට යනකොට ඒ දත්ත ප්‍රවාහය තමයි රාග දත්ත ප්‍රවාහයක් ඇටියට පෙරලෙන්නේ. රාගය කියන එකට මුල් වෙන්නේ එහෙමනම් මේ මනාපික ආරම්මණය. මනාපික අරමුණ තමයි මේ ඔය කියන රාග ලෝභ කියන ස්වභාවයට මුල් වෙන්නේ. හරි ඔය ලෝභ කියන ස්වභාවය මේ ඇති වෙන්නේ එහෙමනම් ඔය මනාපික ආරම්මණයද. ඒ වගේම තමයි අමනාපික ආරම්මණය. මේකට කැමති නෑ. අපි මේ ඉස්සරහම දකින කෙනාව ජීවිතේට කවදාවත් දැකලා නෑ මේ මිනිස්සයා. මේ මිනිස්සයා දැක්කම අපි නිකන් ඩේන්ජර් එකක් වගේ කලින් එක මනාපික ආරම්මණයට තමයි ඩිසයබල් කිව්වේ. ඩිසයර් කියලා කිව්වේ ඒකට. දැන් මේක මේ මිනිහා දැක්කම නිකන් බයක් ඇති වෙනවා. මේ මිනිහා මට අනාගතේ මොකක් හරි මෙයා කරයි කියලා නිකන් බයක් ඇති වෙනවා. හරි කවදාවත් දැකලා නැහැ. සංකාරයක් කරන්න දෙයක් දකින්න දත්ත එකක්වත් නැහැ. හරි නමුත් දැක්ක ගමන් මේ හිතෙනවා මෙයා මට ගැලපෙන කෙනෙක් නෙමෙයි කියලා. ඒ කියන්නේ අමනාපික. නැත්තම් අපි එළියේ තියෙන සින්දුවක් ඇහුනහම රේඩියෝ එක හරි ලවුඩ් ස්පීකර් එක හරි කොහෙන් හරි සින්දුවක් කරන මේ සින්දුවට අපි කැමති නැහැ. අපිට අල්ලන්නේ මේ ලතාව මේ සින්දුවේ තියෙන ලතාව එහෙම නැත්තම් ඒ රිද්ම් එක අපි කැමති නැහැ. මේ රිද්ම් එකට අපි කැමති නැහැ. කැමති. එතකොට ඇති වෙන්නේ මොකද්ද? සෝත විඥානය ඇති වෙනවා. සෝත විඥානය හැබැයි අමනාපික සෝත විඥානයක් ඇති වෙන්නේ. අමනාපික දත්ත ප්‍රවාහයක් ඇති වෙන්නේ. හරි අන්නේ අමනාපික දත්ත ප්‍රවාහයේ තමයි පස්සේ ඕක ස්කන්ධ පටිච්චසමුප්පාදය තුල ක්‍රියාත්මක වෙලා පස්සේ යම්කිසි පොයින්ට් එකකදී මේ ද්වේෂ කියන මේ අකුසල මූලයට දේශ කියන මේ ස්වභාවයට මුල් වෙන්නේ දත්ත ස්වභාවයට මුල් වෙන්නේ මේ අමනාපික ආරම්භණය. ඔය 18 මනෝපවිචාරයෙන් එක මේ ස්පර්ශ ආයතනයක ඇතිවන දෙවනි ස්වභාවය. මනාපික එකෙන් රාග ඇති වෙනවා, අමනාපික එකෙන් ද්වේෂ ඇති වෙනවා. එතකොට මනාපයයි අමනාපයයි දෙකම නැති ආරම්මණය. දෙකම නැති එකකුත් වෙන්න පුළුවන්. දෙකම නැති එකෙන් තමයි ඔය මෝහය කියන දත්ත ප්‍රවාහය ඇති වෙන්නේ. මෝහය කියන දත්ත ප්‍රවාහය ඒ ස්වභාවය ඇති වෙන්නේ ඔය කියන්නේ ඔය දෙකම නැති ඩේන්ජරස් නෑ ඩිසයර්ත් නැති දෙකම නැති ස්වභාවයෙන් තමයි ඇති වෙන්නේ. ඔය දෙකම නැති ස්වභාවයට මුල් වෙන්නේ
දැන් මනාපික ආරම්භණයට මුල් වෙන්නේ රූපය. අමනාපික මේකට මුල් වෙන්නේ රූපය. රූපේනේ ජෝතිපාලගේ සින්දුව මනාපත් වෙන්න පුළුවන් අමනාපත් වෙන්න පුළුවන් නේ. ඒක ඇවිල්ලා රූපයක්නේ. සෝත රූපේනේ. සෝතේ හරහායන රූපේ මේ පොට්ටබ්බේ පැත්තෙන් ගත්තාම මේක අල්ලපුවාම බිත්තිය රළු බවට අපි කැමති නම් very good. අපිට එහෙමනම් ඒකට අපි ආශාදයක් ඇති කරගන්න. මේ රාගයක් ඇති කරගන්න. මේකට අපි කැමති නැත්නම් මේ බිත්තියේ තියෙන රළු බවට කැමති නැත්නම් අමනාප ස්වභාවයක් ඇති වෙනවා. දේශ ස්වභාවය. ඒකට මේ මනාපික ආරම්මණය අමනාපික ආරම්මණය රාගයයි දේශයයි දෙකම උපදින්නේ රූපයෙන් හින්දා. ඔක ආපෝතේජෝ වායු පටවෙන් එන මේ පටවි කියන ධාතු හතර හින්දා ඒ කියන්නේ සය ධාතුවේ අර පළවෙනි හතර ඒ කියන්නේ ලෝක ස්වභාවය ඇති කරන මේ පළවෙනි සතර ධාතුව හය ධාතුවෙන් පළවෙනි සතර ධාතුව හින්දා තමයි ඔය රාග ස්වභාවයයි රාග දත්ත ස්වභාවයයි ද්වේෂ දත්ත ස්වභාවයයි මේ අපේ ස්කන්ධය තුල ඇති වෙන්නේ. මේ රූප අවස්ථාව හින්දා තමයි ඔය දෙකම ඇති වෙන්නේ. හරි. එතකොට මේ උපේක්ෂා කියන ඔය දෙකම නැති මනාපත් නැති අමනාපත් නැති don't care කියන මේ ස්වરૂපය ඇති වෙන්නේ අවකාශ මේ සංඥාව හින්දායි විඥාන සංඥාව හින්දායි. කියන අරූපේ හින්දා. අරූපේ තමයි දැන් මං කියවනේ ඔය දෙකම එනවනේ. රූපේ විතරක් අරමුණු වෙන අවස්ථාවක් නැහැ. මේ රූපේ හරහා අරූපයත් එනවා. දෙකම එකතු වෙලා මික්ස් වෙලා ඉන්නේ. ඔයාට විතර රූපේ විතරක් අරමුණු කරගන්න බෑ ඔයාට. ඔයා රූපේ අරමුණු කරනකොට මේ දෙක අතර අවකාශයක් තියෙනවනේ. නැත්නම් ඒ රූපය ඇතුලේ අවකාශයක් තියෙනවනේ. ඒ අවකාශය තුල තියෙනවා ශක්තිය සහ දත්ත. ඒවත් එනවා. ඔය ඔක්කොම මේකට මික්ස් පැකට් එකක් එන්නේ. හරි. ඔයාට රූපයත් එනවා අරූපයත් එනවා දෙකම එකට තමයි ස්පර්ශ ආයතනය හරහා ඒක අරමුණක් ජනිත කරන්නේ. හරි ඒ අන්නේ ජනිත කරන අරමුණ තුල ඒ අරමුණ මේ පැත්තට ආපුවාම තුනකට බෙදෙනවා. ඒ ඔය එන අරමුණ මොකක් හරි ඒක ඉන්ද්‍රියක් කරා නැත්නම් ස්පර්ශ ආයතනයක් කරා නේද? එතකොට ඒක තුනකට බෙදෙනවා. මනාප අමනාප දෙකම නැති. ඒ කියන්නේ උපේක්ෂා කියන්නේ. එතකොට මනාප අමනාපේන මුල් වෙන්නේ එළියේ තියෙන රූපය. ස්වභාව ධර්මයේ තුල තියෙන රූපේ. මේ උපේක්ෂාව කියන එකට මුල් වෙන්නේ එළියේ තියෙන අරූපය. අරූපය කියන්නේ ශක්ති සහ දත්ත ස්වභාවය. දත්ත ඔක හරියට රීඩ් කරන්නේ නැහැ. මම ඔය කියව අන්ඩර් කරන්ට් එකක් වගේ තියෙන්නේ කියලා ඉවරලා. දැන් රූපේ නිසා ඇති කරන අරමුණ අපිට දැනෙනවා මේ සංඥාව අල්ලගන්න පුළුවන්. අල්ලගන්න හැටි මම කියන්නම් පස්සේ. ඕක අල්ලගන්න ලේසි. ඔය සංඥාව අල්ලගන්න ලේසි. හරි සංඥාව අල්ලගන්න හැටි මම කියන්න. ඒ වගේම තමයි අර ඒක අල්ලගන්න ලේසි. ඒක තමයි ඒක ඕලාරිකයි කිය බුදුහාමුදුරුවෝ. ඔය රූපය හරහා එන මේ මනෝපවිචාරය අල්ලගන්න ලේසි. තේරුම් ගන්න ලේසි. අල්ලගන්න කියන්නේ තේරුම් ගන්න ලේසි. ඒකයි බුදුහාමුදුරුවෝ ඕලාරිකයි කිව්වේ ඔකට. නමුත් මේ ආකාශඥ ශක්තියයි දත්තයි හරහා එන අරමුණ අල්ලගන්න බෑ. මොකද ඒක ඇවිල්ලි වෙරලා එන්නේ මේ ඔය කියන්නේ ෆැකල්ටිස් වලට අහු වෙනවා. ෆැකල්ටිස් වලට අහු නමුත් දැනෙන්නේ නැහැ, ප්‍රකට වෙන්නේ නැහැ. ෆැකල්ටිස් වලින් ඔක රීඩ් කරනවා. ඔය එන කිරණ විකිරණ ශක්තියින් කිරණ විකිරණ ශේස්ත්‍ර හා දත්ත ස්වභාවය ෆැකල්ටිස් වලින් රීඩ් කරනවා. මොකද ඇවිල්ලි වල නර්ව්ස් අර අරින්න එපා මොලේට හරියම තමයි ඔක රීඩ් කරන. කොහොම හරි මොලෙන් රීඩ් කරපුවට පස්සේ ඕක නමුත් ප්‍රකට වෙන්නේ නැහැ. ඕක තියෙන්නේ අන්ඩර් කරන්ට් එකක් ඇයිද? ඕක තමයි කියව අයෝනිසෝ මනසිකාර තත්ත්වය කියලා. අයෝනිසෝ මනසිකාරයෙන් නෙමෙයි. නමුත් ඕකිය අයෝනිසෝ මනසිකාරය වගේ තත්ත්වයක් තමයි ඔය කියන මේ උපේක්ෂා සහගත අරමුණට ප්‍රත්‍ය වෙන්නේ. ඕක තියෙනවා මේ ආනන්ද වග්ගයේ තියෙනවා. අංගුත්තර නිකායේ ආනන්ද වග්ගයේ ඕක තියෙනවා. හරි ඕක තමයි ප්‍රත්‍ය වෙන්නේ. මේ අයෝනිසෝ මනසිකාරයෙන් නෙමෙයි. නමුත් අයෝනිසෝ මනසිකාරය වගේ ස්වභාවයක් තමයි මේකට ප්‍රත්‍ය වෙන්නේ. මේක අහු වෙනවා. මේ මොලේ ෆැකල්ටිස් වලින් මේක රීඩ් කරනවා. නමුත් රීඩ් කරන එක ප්‍රකට වෙලා එන්නේ නැහැ. ප්‍රකට වෙලා එන්නේ නැත්තේ මොකද? ඕකත් එක්කම රීඩ් කරනවා මේ තියෙන රූපයත්. රූපේ ප්‍රබලතාවය වැඩි. රූපේ ප්‍රබලතාවය වැඩි හින්දා මේ අරූපේ මාස්ක් වෙනවා. මේක වැහෙනවා. ඒ වැහෙන හින්දා මේ සංඥාව ප්‍රකට වෙන්නේ නැහැ.
අර රූපයේ හින්දා එන සංඥාව ප්‍රකටයි. එතකොට මේ ඇතිවෙන චිත්ත ස්වභාවය නැත්තම් දත්ත ස්වභාවය ප්‍රකට දත්ත ස්වභාවය මේක අහුවෙනවා. අහුවෙන හින්දා ඔය රූප හරහා එන චිත්ත ස්වභාවයට කියනවා සංඤී කියලා. ඕක සංඤී අහුවෙනවා. අහුවෙන හින්දා සංඤී කියනවා. නමුත් අරූපය නිසා මේ එන දත්ත ප්‍රවාහය අහුවෙන්නේ නැහැ. ඔක අණ්ඩ කරන්ටයක් වගේ තියෙන්නේ. අයෝනිසෝ මනසිකාර වගේ තත්ත්වයක් ඔතන තියෙන. ඒක අහුවෙන්නේ නැහැ. ඒ හින්දා බුදුහාමුදුරුවෝකට කිව්වා අසංඤී කියලා. හරි රූපය මේ නිසා මේ පැත්තේ ඇති කරන පංචස්කන්ධය සංඤී. අරූපය නිසා මේ පැත්තේ ඇති කරන පංචස්කන්ධය අසංඤී. සංඤී කියන తত্ত্বය දත්ත ස්වභාවය අසංඤී කියන දත්ත ස්වභාවය වහලා තියෙන්නේ. මාස් කරලා තියෙන්නේ. ඒකින්ද මේ අසංඤී කියන අරූපේ නිසා එන දත්ත ස්වභාවය අපිට අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ. නමුත් ඕක අල්ලගන්න ක්‍රමයක් තියෙනවා. ඔය සංඤී ස්වභාවය අල්ලගන්න ඕනේ. ඕක තමයි විපස්සනාවේ අන්තිම කරවල. විදර්ශනාවෙන් ඇවිල්ලා ඔය කරන්නේ අන්තිමට ඔතන ඔය කරන්නේ. ඔක අල්ලගන්න පුළුවන් සංඤී අසංඤී කියන ස්වභාව දෙකම අල්ලගන්න. නමුත් අසංඤී කියන එක පාරට අහුවෙන්නේ නැහැ සංඤී වගේ. රූපේ නිසා ඇතිවෙන අරමුණ නිසා රූපේ නිසා ඇති කරන දත්ත ප්‍රවාහය අහුවෙනවා. ඒක තමයි සංඤී කියන්නේ. අරූපේ නිසා ඇති කරන දත්ත ප්‍රවාහය අහුවෙන්නේ නැහැ. මොකද සංඤී කියන ස්වභාවයෙන් මේක වහලා තියෙන්නේ. මේක හරි වැදගත්. දැන් තේරුණාද මේ අපි යන කතාව මේක ගැඹුරට යන්නේ මේ කතාව ගැඹුරට. මම ඔය කියපු ටික ඔක්කොම තියෙනවා සූත්‍ර පිටකයේ තුල තියෙනවා. මේක හොයාගන්න ලේසිම තැන මම කියන්නම්. මේක තියෙනවා පිටකෝපදේශයේ මහාකච්චායන හාමුදුරුවෝ ලියපු පිටකෝපදේශයේ තියෙන සූත්‍ර පිටකයේ තුලමයි. පිටකෝපදේශයේ සූත්‍ර විභංගයේ තියෙන කතාව මම ඔය කිව්වේ. සූත්‍ර විභංගයේ තුල ඔය මහාකච්චායන හාමුදුරුවෝ ඔය කතාව පැහැදිලිව කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරව සූත්‍ර දේශනාවලත් ඕක තියෙනවා. හැබැයි ඕක එළියට ගන්න පැහැදිලි කරලා ගන්න ටිකක් අමාරුයි. ඒ හින්දා තමයි මේ මහාකච්චායන හාමුදුරුවෝ මේ පිටකෝපදේශයේ සූත්‍ර විභංගයේ ඕක පැහැදිලි කරලා පිටකෝපදේශය කියන්නේම ඔය කියන ගැඹුරු ධර්මය පොඩ්ඩක් මේ එළියට අරගෙන පැහැදිලි කරන තැනක් ඔය පිටකෝපදේශය කියන්නේ. ඉතින් මෙයා පැහැදිලි කරලා තියෙනවා මේ මනාපික ආරම්මණය ලෝභ කුසල මූලයට ප්‍රත්‍ය වෙනවා කියලා. අමනාපික ආරම්මණය ද්වේෂ කුසල මූලයට ප්‍රත්‍ය වෙනවා උපද්දවනවා. උපේක්ෂා කියන ආරම්මණය මෝහ කුසල මූලයේ උපද්දවනවා. එතකොට එහෙමනම් මේ අසංඤී කියන ස්වභාවය නිසා ඇතිවෙන මනෝපවිචාරය තමයි මේ උපේක්ඛා කියන මනෝපවිචාරය. ප්‍රියත් නැහැ මනාපත් නැහැ. ප්‍රියත් නැහැ අමනාපත් නැහැ. මනාපත් නැහැ අමනාපත් නැති අවස්ථාව ඇති කරන්නේ ඔන්න ඔය කියන මේ අරූපේ නිසා ඇති කරන අසංඤී තත්වයේ තියෙන දත්ත ප්‍රවාහය. හරි මේක තේරුම් ගන්න මේක තේරුම් ගන්න ලොකු බුද්ධියක් ඕනේ. ලොකු බුද්ධියක් ඕනේ. මේ බුද්ධිය පොඩ්ඩක් අවදි කරන්න. හැබැයි මේකේ ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් ගැටලු නිරාකරණය කරන්න ප්‍රශ්නම අහන්න ඕනේ. ඒක දැන් අහන්න. එහෙම නැත්නම් මේ ඉවරුණාම අහන්න. එහෙමත් නැත්නම් මට ඊමේල් හරි කරන්න. මට කතා කරන්න. මගේ WhatsApp නම්බර් එක තියෙන. කතා කරන්න පුළුවන් තරම් උත්සාහ කරන්නම් ඔයගොල්ලන්ට මේක පැහැදිලි කරලා දෙන්න. මේක තමයි විඤ්ඤා දේශනාව. මේක තේරුම් ගන්නේ නැතුව නිවන් දකින්නව නෙවෙයි. ආර්ය මාර්ගයේ පලාතකවත් යන්න බෑ. මේ ස්වභාවය තේරුම් ගන්නේ නැතුව. එහෙමනම් අපි මෙච්චර කල් අපි ඉස්කෝලේ යන කාලේ ඉඳගෙනම අපිට කියලා දීලා තිබ්බේ මෝහය ඇති කරන්නේ අවිද්‍යාවෙන් ඉඳ කියලානේ. අවිද්‍යාව. එතකොට රාග දේශ ඇති වෙන්නේ මොනවා හින්දාද? ඒක අවිද්‍යාවෙන් ඉඳ නෙමෙයි ඇති වෙන්නේ. රාග දේශ ඇති වෙන්නේ අවිද්‍යාවෙන්ම තමයි. මේක අපිට ඉස්කෝලේ යන කාලේ ගුරුවරු ඔක්කොම කට්ටිය කියලා දීලා දෙන මෝහය කියලා කියන්නේ විද්‍යාවෙන් ඇති වෙන දෙයක්. ඒක රාග දේශ ඇති වෙන්නේ මොකක් හින්දාද? පිස්සුවනේ මේ ඔක්කොම පිස්සු. මේවා එකක්වත් තේරුම් ගන්නේ නැතුව අර කොහෙදෝ තිබ්බ මේ අභිධර්මයක් අස්සේ තිබ්බ කතාවක් අරගෙන මේක සමාජගත කරනවා මේගොල්ලෝ. මේගොල්ලෝ තේරුම් ගන්න තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් දෙයනේ මේක තේරුම් ගන්න. තේරුම් ගන්නේ නැතුව බොරු කියන්න එපා. අවිද්‍යාවෙන් නෙමෙයි ඇති වෙන්නේ. මෙයා අයෝනිසෝ මනසිකාර වගේ තත්වයක් ඇති කරනවා බාහිර තියෙන ආරූපය.
ඒ අන්නේ අරූපය ඇති කරන ඔය කියන්නේ අයෝනිසෝ මනසිකාරය කියන්නේ මේ ෆැකල්ටි වලින් රීඩ් කරනවා. හැබැයි මේක තේරුම් ගන්න අමාරුයි. ඒකයි අයෝනිසෝ මනසිකාරය කියන්නේ. මේක රීඩ් කරනවා නිවැරදිව රීඩ් කරනවා. ඒ නිවැරදිව රීඩ් කරන එක තේරුම් ගන්න අමාරුයි. ඒකයි මේක අසංඤී කියලා කිව්වේ. හරි ඒ නිසායි මෝහය ඇති වෙන්නේ. මෝහය කියලා කියන්නේ ඔන්න ඔතනයි. මෝහය කියන්නේ මේක 아무තු දෙයක් නෙමෙයි මෝහය කියන්නේ. මෝහය කියලා කියන්නේ ශේස්ත්‍රයි මොනවාද කිරණ විකිරණයි දත්තයි. එළියේ තියෙන ඔන්න ඔය තුන නිසා ශරීරය තුල ඇති කරන මේ දත්ත ප්‍රවාහයේ ස්වභාවය තමයි මෝහ ස්වභාවය. රූපය නිසා ඒ කියන්නේ ආපෝ තේජෝ වායු පඨවි කියන මේ සතර ධාතුව හින්දා ශරීරය තුල ඇති කරන දත්ත ස්වභාවය ඇවිල්ලා රාග දේශ. ඒක රාග දේශ ස්වභාවය. ඒතකොට එහෙමනම් ඔය දත්ත ස්වභාවය තුන් ආකාරයි. එකක් තමයි දත්ත ස්වභාවය තුන් ආකාර. රාග දේශ මොහ කියලා කිසි කෙනෙක් කියන්නේ මොනවද කියලා. රාග දේශ මොහ ඇති වෙනවා. අරක ඇති වෙනවා. කෙලෙස් ඇති වෙනවා. රාග දේශ මොහ උගලන්ට ඇති වෙනවා. මොකද්ද මේ රාග දේශ මොහ කියන්නේ? මේ කොහෙද ඇති වෙන්නේ? ඔය ඇති වෙන්නේ දත්ත ප්‍රවාහය තුල. දත්ත ප්‍රවාහය පටන් ගත්තේ මනාපික ආරම්මණයකින් නම් ඔයා කැමති ප්‍රියජනක ආරම්මණයකින් නම් මේක අරමුණකින් නම් පටන් ගත්තේ ඔයාට ඇති වෙනවා රාගය. රාග කියන දත්ත ස්වභාවය ඇති වෙනවා. ඔයා පටන් ගත්තේ අමනාපික අප්‍රියජනක මේ අරමුණකින් නම් අරමුණක් නම් ආවේ බාහිරත් එක්ක ස්පර්ශ වීම නිසා තින්න සංගති පස්සෝ වීම නිසා ආවේ අප්‍රියජනක අරමුණක් නම් ඔයාට ඇති වෙනවා ද්වේෂ කියන දත්ත ප්‍රවාහය. දත්ත ප්‍රවාහයේ ස්වභාවය ඇති වෙනවා. හරි දත්ත ප්‍රවාහයක ස්වභාවය ඇති වෙනවා. හරි ඔයාට ওই දෙකම නැති උපේක්ෂාව ප්‍රියත් නැහැ මේ අමනාපත් නැති මේ අරමුණක් නම් ඔයාට ඇති උනේ ඒ අරමුණ මේ ප්‍රත්‍ය වෙනවා මෝහය කියන දත්ත ස්වභාවයට ප්‍රත්‍ය වෙනවා ඒක. ඒ නිසා ඊට පස්සේ දිගටම ඕක යනකොට පටිච්චසමුප්පාද ක්‍රියාවලියේ ওই 12 ආකාරයටම පරිවර්තනය වී යනකොට ඔය සංඥාව දත්තේ පරිවර්තනය වී යනකොට ඒ රාගාධික රාගය වැඩි වෙලා ඒ රාගය නිසා ඇතිවෙන උද්දීපනය දක්වා ඒක යනවා. මනාපික ආරම්මණය නිසා ඇතිවෙන රාග ස්වභාවය වර්ධනය වෙලා අන්තිමට වෙන්නේ මොකද? කාමච්ඡන්ද කියන පංච නීවරණ අවස්ථාව ශරීරය තුල ජනිත කරනවා. එතකොට ද්වේෂ කියන ස්වභාවය, ඒ කියන්නේ අමනාපික ආරම්මණයන් නිසා ඇති කරන ද්වේෂ කියන දත්ත ප්‍රවාහයක ස්වභාවය කෙරවලට ගියාම ඇති කරනවා ව්‍යාපාද කියන පංච නීවරණ ස්වභාවය ශරීරය තුල ඇති කරනවා. ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද කියන මේ ස්වභාව දෙකම ශරීරය ඇතුලේ ඇති වෙන රසායනික ස්වභාවයන් දෙකක්. එතකොට කාමච්ඡන්ද කියන රසායනික ස්වභාවයට මූලික වෙන්නේ මනාපික ආරම්මණය. මනාපික ආරම්මණය නිසා ඇති වෙන රාගය. ඒ රාගය නිසා කාමච්ඡන්දය ඇති වෙනවා. හරි ඒ වගේම ව්‍යාපාද කියන රසායනික ස්වභාවය පංච නීවරණ ස්වභාවයට මූලික වෙන්නේ අමනාපික ආරම්මණය. අමනාපික ආරම්මණය නිසා ඇති වෙන ද්වේෂ කියන දත්ත ස්වභාවය රෙස්පොන්සිබල් වෙනවා මේ ව්‍යාපාද කියන මේ පංච නීවරණ රසායනික ස්වභාවය ශරීරය තුල ඇති කරලා සත්පුද්ගලයා ඇති කරන්න. ඒ වගේම තමයි මේ උපේක්ඛා කියන ආරම්මණය. ඒ කියන්නේ මනාපේකුත් නැති අමනාපේකුත් නැති අරූපය හින්දා බාහිර තියෙන අරූපය හින්දා ඒ කියන්නේ මොකක්ද ආකාශ ධාතුවයි විඥාන ධාතුවයි නිසා ඇති කරන බලපෑම තුල ඇතිවන උපේක්ඛා ආරම්මණය නිසා මෝහය කියන දත්ත ප්‍රවාහය ඇති වෙනවා. මේ මෝහය කියන දත්ත ප්‍රවාහය නිසා අන්තිමේදී එහෙම නැත්නම් රෙස්පොන්සිබල් මෝහය කියන දත්ත ප්‍රවාහය තමයි රෙස්පොන්සිබල් වෙන්නේ මේ තීන මිත්ත උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ වල කෙරවලේ තියෙන තුන්වෙනි තුන රසායනික ස්වභාවයන් තුන ඇති කරන්න රෙස්පොන්සිබල් වෙන්නේ මෝහය කියන මේ දත්ත ස්වභාවය. ඒක යනවා. මට මේක අපි ඒ පස්සේ ඇති වෙන ක්‍රියාවලිය වෙනම කතා කරමු. මට අද කියන්න ඕනලා තිබ්බේ මෙන්න මේ රාග දේශ මෝහ කියන මේ සංසිද්ධීන් තුන. එහෙම නැත්නම් දත්ත ප්‍රවාහයක ස්වභාවය ඇති වෙන හැටි.
ඒක තමයි මට අද කියන්න ඕනලා තිබ්බේ. මේක ගැඹුරුයි. මේ අභිඥා දේශනාව අපි අර කලින් කරපු දේශනාව මේ තවදුරටත් අර වෙනවා. මේක ගැඹුරුයි. මේකට බුද්ධිය මේ අපි අද කරපු සාකච්ඡාව දෙතුන් පාරක් ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරපුවාම මේක තේරුම් ගන්න ලේසි. ඒ වගේම ඔයගොල්ලන්ට පුළුවන්කමක් තියෙනවා නම් ඒ සූත්‍ර පිටකයේ තුල තියෙන පිටකෝපදේශයේ සූත්‍ර විභංගය කියවන්න. සූත්‍ර විභංගයේ තියෙන්නේ මම කියපු ටික තමයි තියෙන්නේ. හරි? මම කියපු ටික තමයි තියෙන්නේ. එවනම් අපි අද සෑහෙන ගැඹුරු ධර්මයක් අපි අද කතා කරේ. මේ ගැඹුරු ධර්ම කවුරුවක් කතා කරන්නේ නැහැනේ එළියේ. එළිය මොකද්දෝ එකල්ලාවට අරගෙන ඔය ඉන්න අයට මොකද ලාමක දේශනාවක් කරනවා. ඔය ලාමක දේශනාවක් කරනවා. ඔය දේශනාවේ වැඩක් නැහැ. ඔය දේශනාවෙන් කවුරුවත් නිවන් දකින්නේ නැහැ. හරි? නිවන් දකින්න නම් මේකෙන් ගැඹුර අත්විඳින්න ඕනේ. ගැඹුර දකින්න ඕනේ. මේක ගැඹුර දකින්න ඕනේ. ඉතින් ඒකෙන්ද මේ අද කරපු සාකච්ඡාව මේක අපි රෙකෝඩ්ලා තියෙනවනේ. දැන් මේක අහලා ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න විචාරණය කරන්න. හරි? එහෙමනම් අපි අදට මෙතනින් නවත්තමු. අපි ඊගව සාකච්ඡාවේදී මේක තවදුරටත් ගෙනියන්න ඕනේ. මේ රාග දේශ මොහ කියන එක මේ ලෝකයට පළවෙනි පාර මේ එලි දක්වන්නේ. රාග දේශ නම් කොහොම හරි මොනවාරි දැනගන්න. නම මොහේ කියන එක දැනගෙන හිටියේ නෑ. මේක දැනගෙන මේ කතිකාවත වැරදියට තිබ්බේ එළියේ. එළිය තිබ්බේ මේ අවිද්‍යාවෙන්ද මොහේ තියෙන. ඒතකොට රාග දේශ තියෙන්නේ මොකක්ද? ඒ අවිද්‍යාවෙන්ද නෙමෙයිද? ඒකත් අවිද්‍යාවෙන්ද තමයි ඇති වෙන්නේ. අවිද්‍යාවයි තෘෂ්ණාවෙන්ද තමයි මේ ඔක්කොම ඇති වෙන්නේ. එවනම් රාග දේශ මොහ කියන තුනම ඇති වෙන්නේ අවිද්‍යාවයි තෘෂ්ණාවෙන්ද. එහෙමනම් මේ මොහේ විතරයි මේ වෙනව අරගෙන ඒක අවිද්‍යාවෙන්ද ඇති වෙනවා කියන්නේ. වැරදි ඔය කියන එක වැරදි. දැන්වත් කරුණාකරලා මේක තේරුම් ගන්න. හරි? මේ මොහය ගැන මේ මෙච්චර දුරට මේ සාකච්ඡා වෙලා නැහැ කොහොවත් වෙලා නැහැ මේ සාකච්ඡාව කරන්නේ කොහොමද නැහැ තේරෙන්නේ නැති. තේරුම් ගන්න බුද්ධියෙන් මේක තවදුරටත් ගැඹුරෙන් විචාරණය කරන්න. ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න අහන්න. ප්‍රශ්න වලින් විතරයි මේක තවදුරටත් අරගන්න පුළුවන් වෙන්නේ. හරි? එහෙනම් අපි අදට මේ සාකච්ඡාව නවත්තමු. මොකද සෑහෙන වෙලාවක් ගියා. අපි නැවත වරක් මේකේ දිගුවක් එක්ක හමු වෙන තුරු මේ සාකච්ඡාවේ දිගුවක් එක්ක හමු වෙන තුරු අපි එමනම් තෙරුවන් සරණයි කියමු. හරි? ඔක්කොටම එමනම් තෙරුවන් සරණයි.